ආයිබුවන් අද ඉඳන් අපි අලුත් වැඩක් පටන් ගන්න තමයි යන්නේ. අද ඉඳන් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි හදන්නේ. බයෝ පේපරේ A level බයෝ පේපරේ සෙකන්ඩ් පාර්ට් එකට හම්බ වෙන ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න. අන්නේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න තමයි අපි අද ඉඳන් සාකච්ඡා කරන්න යන්නේ. එතකොට එක වීඩියෝ එකකින් එක ප්‍රශ්නයක් ගන්න එක ප්‍රශ්නය බැගින් තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න මේ හැදිලා තියෙන්නේ එක්තරා විෂය කරුණු කොටසකින් විතරයි. සාමාන්‍යයෙන් A level exam එකේදී ලැබෙන ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් මේ පාඩමක් දෙකක් වගේ පාඩම් කිහිපයකින් හැදෙන්නේ. නමුත් මේ අපි මේ වීඩියෝ වලදී සාකච්ඡා කරන ප්‍රශ්න හදලා තියෙන්නේ එක කොටසකින් විතරයි. ඒකට හේතුව තමයි ඒ කොටසට අවශ්‍ය තියරි ටික ඉස්සෙල්ලා කියලා දීලා ඉන්නවා. ඊට පස්සේ ඒක ලියන්න වාට ටයිම් එක දීලා ඊළඟ එක සාකච්ඡා කරනවා. එතකොට මේ එක කොටසකින් විතරක් හදලා තියෙන්නේ. එතකොට ඒ කොටසින් අහන්න පුළුවන් විදිහේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ටික තමයි ඒකෙන් සාකච්ඡා කරන්නේ. ඒ විෂය ඒ කියන්නේ ඒ යුනිට් උදාහරණයක් හිතන්නකෝ පෝෂණය කියලා. මේ සත්‍ය පාඩමේ පෝෂණය. ඒතකොට ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ තියෙන පෝෂණය කියන කොටසින් විතරයි. ඒකින් අහන්න පුළුවන් විදිහේ ප්‍රශ්න තමයි අපි මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයෙන් සාකච්ඡා කරන්නේ. එතකොට මේ වැඩපිළිවෙල වෙන්නේ මම මුලින්ම ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න අවශ්‍ය තියරි ටික කියලා දීලා ඉන්නවා. ඊළඟට ඒකට උත්තර ලියන්න ඔයාට ටයිම් එක දෙනවා. එතකොට උත්තර ලියන්න විනාඩි 15ක ටයිම් එකක් දෙනවා. විනාඩි 15ක කාලයක් දෙනවා ප්‍රශ්නෙට උත්තර ලියන්න. සාමාන්‍යයෙන් අපිට සෙකන්ඩ් පාර්ට් එකේදී ලැබෙන්නේ විනාඩි 15යිනේ එක ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයකට උත්තර ලියන්න. එසේකට පැය දෙකක් ලැබෙනවා. ස්ට්‍රක්චර්ඩ් එකට අපිට පැයක් ලැබෙනවා. ඒතකොට ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න හතරකට අපි පැයක කාලයක් තුළ උත්තර ලියන්න ඕන. එතකොට පැයක කාලයකින් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න හතරකට ලියද්දී එක ප්‍රශ්නයකට ලැබෙන්නේ අපිට විනාඩි 15 කාලයක්. අන්නේ විනාඩි 15ක කාලය මම මේකෙදි ලබා දෙන ඔයාලට උත්තර ලියන්න. එතකොට ඒක උත්තර ලියලා ඉවරුණාන් පස්සේ මම මේ ප්‍රශ්නය සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන එකේදී මම කියනවා ඒ ප්‍රශ්නෙට ලැබෙන ලකුණු ගාන කීය තමයි සාකච්ඡා කරන්නේ. එතකොට අවසානයේ බලා ගන්න පුළුවන් ලකුණු කීයක් ලැබිලා තියෙනවද කියන එක මුළු ලකුණු 100න්. එක ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයකට එක්සෑම් එකේදී ලකුණු 100ක් නේ හම්බ වෙන්නේ. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 4ට 100 ඒවා 4ක් 400යි. එසේ එක ප්‍රශ්නයකට 150ක් හම්බ වෙනවා. එතකොට 150 ඒවා එසේ ප්‍රශ්න 4කට ලියන්න බෑ. එතෙන්ට 150 ඒවා 4ක් 600යි. ඒ 600යි මෙතන 400යි එකතු වෙලා තමයි 1000 හැදෙන්නේ. එතකොට ඒක ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න වල ලකුණු 100යි. එතකොට මේකදී අපි සාකච්ඡා කරන ප්‍රශ්නයකටත් මුළු ලකුණු හැදෙන්නේ එක්සෑම් එකේදී වගේම ලකුණු 100න්. එතකොට අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාට ලකුණු 100න් කීයක් ස්කෝර් කරන්න පුළුවන් වුණාද කියලා. එහෙනම් අපි මුලින්ම යන් අද තියරි කොටස කතා කරන්න. එතකොට අද අපි කතා කරන්නේ සත්වයා පාඩමේ යුනිට් 5 එකේ එන සත්ව පටක කියන කොටසින් තමයි මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ. එතකොට අද සත්ව පටක කියන ඉස්සෙල්ලා මම ඒ සත්ව පටක කියන ඒ තියරි ටික කියලා දීලා ඉන්නවා. ඊළඟට ඒ සත්ව පටක කියන කොටසෙන් අහලා තියෙන ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නෙට උත්තර ලියන ටයිම් එක දෙනවා. ඒ කාලය තුල ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ මම ඒ ටික සාකච්ඡා කරලා ඒ වල ලකුණු ලැබෙන විදිහත් කියලා ඔයාලට ඒකට බලන්න පුළුවන් 100න් ලකුණු කීයක් ගන්න පුළුවන් වුණාද කියලා. එහෙනම් මුලින්ම අපි සත්ත්ව පටකවල ඉස්සෙල්ලා අපි බලමු පටකයක් කියන්නේ මොකක්ද කියලා. පටකයක් කියලා කියන්නේ දැන් ඔයාලට ඕන මේ දැන් මම මේ කියලා දෙන යම් තියරි කොටස් වල ඔයාලා මේ කලින් ඉගෙනගෙන නැති තියරි කොටසක් තියෙනවා මාත් එක්කම පාඩම් කරගෙනම යන්න පුළුවන්. එතකොට අර උත්තර ලියන්න දෙන ටයිම් එකේදී දැන් මම මේක උගන්වද්දිම ඔයා පාඩම් කරගත්තාම උත්තර දෙන ටයිම් එකේදී එකකින් ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. හරිනේ. එතකොට පටක ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම බලමු පටකයක් කියන්නේ මොකක්ද කියලා. පටකයක් කියලා කියන්නේ යම්කිසි විශේෂිත කාර්යයක් හෝ කාර්ය කිහිපයක්. හරිද? යම්කිසි විශේෂිත කාර්යයක් හෝ කාර්ය කිහිපයක් කිරීමට ඇති සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුත් සෛල සමූහයක්. සෛල වර්ග
එකක් හෝ වැඩි ගණනකින් යුත් සෛල සමූහයක් එක්වගත් විට පටකයක් කියලා කියනවා. රිසෝස් එකේ එක දීලා තියෙන විදිය ගත්තොත් රිසෝස් එකේ 163 වෙනි පිටුවේ බලන්න උඩම තියෙනවා විශේෂිත කාර්යයක් හෝ කාර්ය කිහිපයක් කිරීමට ඇති සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුත් සෛල සමූහයක් එක්වගත් විට පටකයක් විදියට හඳුන්වනවා කියලා. යම්කිසි විශේෂිත කාර්යයක් හෝ කාර්ය කිහිපයක් කිරීමට ඇති සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුත් සෛල සමූහයක් එක්වගත් විට අපි පටකයක් කියලා කියනවා. එතකොට පටකයක් ගැන නිර්වචනය තමයි ඕක. එතකොට පටක ගැන කතා කරද්දී අපිට විවිධ පටක වර්ග තියෙනවා. එතකොට මේකේ ප්‍රධාන සත්ත්ව පටක එතකොට සත්ත්ව පටක ප්‍රධාන වර්ග 4ක් තියෙනවා. එකක් තමයි අපිච්ඡද පටක, ඊළඟ සම්බන්ධක පටක, පේශ පටක සහ ස්නායු පටක. පළවෙනි එක තමයි අපිච්ඡද පටක, පළවෙනි එක අපිච්ඡද පටක, ඊළඟ අපිට තියෙන සම්බන්ධක පටක, තුන්වෙනියට අපිට තියෙන පේශ පටක, පේශ පටක සහ ස්නායු පටක තමයි මේ ප්‍රධාන සත්ත්ව පටක වර්ග 4. මුලින්ම අපි අපිච්ඡද පටක කියන්නේ මොනවද කියලා කතා කරන්න ගියොත් අපි ඉස්සෙල්ලම කතා කරමු අපිච්ඡද පටකවල තියෙන ලාක්ෂණික ලක්ෂණ මොනවද කියලා. අපිච්ඡද පටකවල ලාක්ෂණික ලක්ෂණ. අපිච්ඡද පටක මේ අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරනවා. පළවෙනි ලක්ෂණය තමයි අපිච්ඡද පටකවල මේ පළවෙනි ලක්ෂණය තමයි අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි පටකයේ සෛල ඉතා ආසන්නව ඇසිරිලා තියෙන්නේ. මේ පටකයේ සෛල ළඟින් තමයි ඇසිරිලා තියෙන්නේ. අර කලින් එකේදී අපි කියවනේ මේ අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරයි කියලා. ඒක විශේෂයෙන් කුහරවල එහෙම කුහර කිව්වහම ආමාශය වගේ ඒවයි මේ අභ්‍යන්තර පෘෂ්ඨය ආවරණය කරගෙන ඉන්නවා අපිච්ඡද. ඒ වගේම අපේ සමෙත් තියෙන්නේ අපිච්ඡද. ඒ වගේ අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරනවා. ඒ වගේම දෙවෙනි ලක්ෂණය තමයි ඒක පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි සෛල ඉතා ආසන්නව ඇසිරිලා තියෙනවා. ඒ කියන්නේ සෛල මෙහෙම ළඟින් තමයි ඇසිරිලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙහෙම එක සෛලයක් මෙතන දෙන තා සෛලයක් මෙහෙම ඉඳ තියලා ඊළඟ සෛලය තියෙනවා. එහෙම නෙවෙයි. සෛල ළඟින් තමයි ඇසිරිලා තියෙන්නේ. එහෙනම් පළවෙනි ලක්ෂණය තමයි අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරනවා. ඊළඟ දෙවෙනි ලක්ෂණය තමයි සෛල ඉතා ආසන්නව ඇසිරිලා තියෙනවා. තුන්වෙනි ලක්ෂණය තමයි ඒකේ අග්‍රස්ත සහ පාදස්ත විදිහට පෘෂ්ඨ දෙකක් පවතිනවා. තුන්වෙනි ලක්ෂණය තමයි අග්‍රස්ත සහ පාදස්ත ලෙස පෘෂ්ඨ දෙකක් පවතිනවා. ඒ මෙහෙම. එතකොට මේක පාදස්ත පෘෂ්ඨ මේක අග්‍රස්ත පෘෂ්ඨය, මේක පාදස්ත පෘෂ්ඨය. මේ කවුරු හරි ඉන්නවනේ මේ අග්‍රස්ත පාදස්ත කියන වචන දෙක පැටලෙන නිතරම මතක තියාගන්න. පාදයේ තියෙන්නේ යටින්, පාදයේ යටින් කියන එකෙන් මතක තියාගන්න. පාදස්ත එක තියෙන්නේ යටින්. එතකොට මෙහෙම මේ අපිච්ඡද සෛල වලට අග්‍රස්ත සහ පාදස්ත කියලා පෘෂ්ඨ දෙකක් පවතිනවා කියලා ඒ ලක්ෂණේ කියද්දිම අපිට තව ලක්ෂණ දෙකක් ඒකෙන්ම මතක් වෙනවා. ඒ ඊළඟට අපිට කියන්න පුළුවන් අග්‍රස්ත පෘෂ්ඨයේ තියෙන්නේ කොහොමද, පාදස්ත පෘෂ්ඨයේ තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේකට පස්සේ අපිට තා පොයින්ට් දෙකක් ඉබේ මතක් වෙනවා. අග්‍රස්ත පෘෂ්ඨය නිදහස්ව පවතිනවා. හරිද? අග්‍රස්ත පෘෂ්ඨය නිදහස්ව පවතිනවා. ඒකත් එක ලාක්ෂණික ලක්ෂණයක්. දැන් පාදස්ත පෘෂ්ඨය ගැන කතා කරද්දී පාදස්ත පෘෂ්ඨය දරණු පටලයට බැඳිලා තමයි තියෙන්නේ. දරණු පටලයට බැඳිලා තමයි පාදස්ත පෘෂ්ඨය තියෙන්නේ. එහෙනම් එතනින් අපිට ලක්ෂණ දෙකක් ඉබේම මතක් වෙනවා. ඊළඟ ලක්ෂණය තමයි දැන් අපි ලක්ෂණ කතා කරා. පළවෙනි ලක්ෂණය කතා කරා අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරයි. ඊළඟ දෙවෙනි එක අපි කතා කරා සෛලිත ආසන්නව ඇසිරිලියත. තුන්වෙනි ලක්ෂණ විදිහට අපි කතා කරා අග්‍රස්ත සහ පාදස්ත ලෙස පෘෂ්ඨ දෙකක් පවතී කිව්වා. ඒක කියද්දිම අපිට තා ලක්ෂණ දෙකක් ඉබේම මතක් වුණා. අග්‍රස්ත පෘෂ්ඨය නිදහසේ පවතී, පාදස්ත පෘෂ්ඨය දරණු පඩලයට බැඳී තිබේ කියලා. ඊළඟ ලක්ෂණය තමයි මේ අපිච්ඡද පටකයට
රුධිර වාහිනී සැපයුමක් නැහැ. හරිද? අපිච්ඡද පටකයට රුධිර වාහිනී සැපයුමක් නැහැ. ඒක කියද්දිම අපිට ප්‍රශ්නයක් එනවා. එහෙනම් කොහොමද පෝෂක ගන්න කියලා. දැන් රුධිරයේ ඔක්සිජන් සහ පෝෂක පරිවහනය කරන්නේ. ඒකෝර කොහොමද මේ අපිච්ඡද පටකයේ පෝෂණය ලබා ගන්න කියලා. අන්නේ පෝෂණය ලබා ගන්න මේ අපිච්ඡද පටකයට පහළින් තියෙන සම්බන්ධක පටකයෙන් තමයි පෝෂණය ලබා ගන්න. ඒක තවත් පොයින්ට් එකක්. එහෙනම් අපිට මේ මුල් එකක් දෙකක් තමයි පොඩ්ඩක් කටපාඩම් කරන්න තියෙන ඊළඟ ටික අපිට ලොජිකලි කියන්නේ ඒකත් එක්ක ගලපලා අපිට මතක තියාගන්න පුළුවන්. එතකොට ලාක්ෂණික ලක්ෂණ වලට දීලා තියෙන ඒවා අවයව වල බාහිර හෝ අභ්‍යන්තර නිදහස් පෘෂ්ඨ ආවරණය කරයි. පළවෙනි ලක්ෂණය. ඊළඟ පටකයේ සෛල ඉත ආසන්නව ඇසිරී ඇත. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි අපිච්ඡද පටකයේ සෛල වලට අග්‍රස්ත සහ පාදස්ත ලෙස පෘෂ්ඨ දෙකක් පවතිනවා. අග්‍රස්ත සහ පාදස්ත ලෙස පෘෂ්ඨ දෙකක් පවතිනවා. ඊළඟ ලක්ෂණය තමයි අග්‍රස්ත පෘෂ්ඨය නිදහස්ව පවතින අතර පාදස්ත පෘෂ්ඨය දරුණු පල්ලයට සම්බන්ධව තියෙනවා. පාදස්ත පෘෂ්ඨය දරුණු පල්ලයට සම්බන්ධව තියෙනවා. ඊළඟ එක තමයි පටකයේ තුල රුධිර වාහිනී නැත. ඒක කියද්දිම අපිට ඊළඟ ලක්ෂණෙත් මතක් කරනවා. අපිච්ඡද පටකයට පහළින් ඇති සම්බන්ධක පටකයෙන් පෝෂක සහ ඔක්සිජන් ලබා ගනී. අපිච්ඡද පටකයට පහළින් ඇති සම්බන්ධක පටකයෙන් තමයි පෝෂක සහ ඔක්සිජන් ලබා ගන්න. එතකොට මෙන්න මේ ටික තමයි අපිට අපිච්ඡද පටකේ ලාක්ෂණික ලක්ෂණ කියලා ඇහුවොත් මේ ප්‍රශ්නයක් ඇහුවොත් අපිච්ඡද පටකේ ලාක්ෂණික ලක්ෂණ ලියා දක්වන්න කියලා. මෙන්න මේ ටික තමයි ලියන්න ඕන. ඊළඟට අපි අපිච්ඡද පටකේ කෘත්‍ය මොකක්ද කියලා බලන්න. අපිච්ඡද පටකේ කෘත්‍ය මොකක්ද කියලා බලන්න. අපිච්ඡද පටකේ ප්‍රධාන කෘත්‍ය තුනයි තියෙන්නේ. ඒ තුනම ලේසියි. පළවෙනි එක තමයි ආරක්ෂාව ඊළඟ එක තමයි ශ්‍රාවය ඊළඟ එක තමයි අවශෝෂණය. දැන් කවුරු හරි ඉන්නව නම් මේ අපිච්ඡද පටකේ කෘත්‍ය තුන මොකද්ද කියලා පාඩම් නැති මේක දැම්ම පාඩම් කරගන්න පුළුවන්. එකක් ආරක්ෂාව, දෙවෙනි එක ශ්‍රාවය, තුන අවශෝෂණය. අපිච්ඡද පටකේ කෘත්‍ය තුනයි. අපිච්ඡද පටකේ කෘත්‍ය ලියා දක්වන්න කියලා આવොත් මෙන්න මේ තුන තමයි ලියන්න ඕන. ආරක්ෂාව, ශ්‍රාවය සහ අවශෝෂණය. ඊළඟට අපිච්ඡද පටකේ තියෙනවා දැන් මේ කරුණු අපිච්ඡද පටකේට පොදු දේවල්. අපිච්ඡද පටක වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක බෙදන්නේ දරණු පල්ලයට සම්බන්ධ වෙලා තියෙන සෛලිස්තර ගන්න මත. දැන් අපි කලින් කතා කරා පාදස්ත පෘෂ්ඨයේ දරණු පල්ලයට බැඳිලා තියෙන කියලා. පාදස්ත පෘෂ්ඨයේ දරණු පල්ලයට බැඳිලා තියෙන කියලා අපි දැන් කලින් කතා කරා. එතකොට මෙන්න මේ පාදස්ත පෘෂ්ඨයේ දරණු පල්ලයට බැඳිලා තියෙන කියලා අපි කතා කරන්නේ. එතකොට මෙන්න මේ දරණු පල්ලයේ මත තියෙන සෛලිස්තර ගණන මත අපිච්ඡද පටක වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සරල අපිච්ඡදය. ඒ කියන්නේ දරණු පටලයේ මත තියෙන්නේ මේ සෛල එක ස්තරයයි නම් දරණු පටලයේ මත එක සෛල ස්තරයයි නම් තියෙන්නේ ඒක සරල අපිච්ඡදය. සෛල ස්තර ගණනාවක් තියෙනවා. ඒකට අපි කියනවා සංයුක්ත අපිච්ඡදය කියලා. එතකොට මේ විදිහට අපිච්ඡද පටක වර්ග තියෙනවා දෙකක්. මෙන්න මේ වර්ග දෙකටම අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු කරුණු ටික පොදුයි. අපි අපිච්ඡද පටකේ ලාක්ෂණික ලක්ෂණ කතා කරා, ඒ වගේම කෘත්‍ය කතා කරා. ඒක මේ දෙකටම පොදුයි. එතකොට සරල අපිච්ඡදය ගැන කියද්දී සරල අපිච්ඡදයට උදාහරණ තමයි සරල ශල්කමය අපිච්ඡදය. ඊළඟට සරල ඝනාකාර අපිච්ඡදය. ඒ වගේම සරල ස්තම්භික අපිච්ඡදය. ඊළඟ ව්‍යාජ ස්තරීභූත ස්තම්භික අපිච්ඡදය. මේ ටික තමයි මේ සරල අපිච්ඡදයට උදාහරණ වෙන්නේ. ඊළඟ සංයුක්ත අපිච්ඡදය ගැන කතා කරද්දී ඒකට උදාහරණ දෙකයි තියෙන්නේ. එකක් තමයි ස්තරීභූත ශල්කමය අපිච්ඡදය. අපි කියව සංයුක්ත අපිච්ඡදය කියලා කියන්නේ දරණු පල්ලයේ මත සෛල ස්තර ගණනාවක් තියෙන. ඒකට අපි කියනවා සංයුක්ත අපිච්ඡදය කියලා. ඒකට තියෙන්නේ ස්තරීභූත ශල්කමය අපිච්ඡදය. ඒ වගේම අනිත් උදාහරණය තමයි සංක්‍රාන්ති අපිච්ඡදය.
එහෙනම් අපි ඉස්සෙල්ලාම සරල අපිච්ඡදය යට තියෙන ඒ අපිච්ඡද ගැන කතා කරන්න. එහෙනම් රිසෝස් එකේ 164 පිටුවේ තියෙනවා සරල ශල්කමය අපිච්ඡදයක රූප සටහනක්. 164 වෙනි පිටුවේ උඩම. ඒකේ බලන්නේ සරල ශල්කමය අපිච්ඡදයේ දීලා තියෙන රූපේ මේක නිකන් හරියට තැටියක් වගේ තමයි හැඩේ තියෙන්නේ. මේ තැටියක හැඩයක් තමයි තියෙන්නේ. ඒ වගේ මේක තනි සෛල ස්තරයක්. තැටියක් වගේ තියෙන තනි සෛල ස්තරයක් තමයි මේක. එතකොට මේ සරල ශල්කමේ අපිච්ඡදේ ඉතාමත් තුනී. මේක තැටියක් වගේ මේක ඉතාමත් තුනී. මේක තුනී කියලා කියන්නේ මේක හරහා ද්‍රව්‍ය වලට කාන්දු වෙන්න පුළුවන්. ද්‍රව්‍ය වලට කාන්දු වෙන්න පුළුවන් කියලා කියන්නේ මේක ඇත්තේ විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වෙන තැන්වල. ඒක අපිට තාර්කිකව මතක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කටපාඩමක් දාන්න දෙයක් නෑ. මේක මේ තැටියක් වගේ හින්දා මේක තුනේ හින්දා මේක හරහා ද්‍රව්‍ය කාන්දු වෙනවා කියලා කියන්නේ විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වෙන තැන්වල තමයි මේක තියෙනවා ඇත්තේ. ඒක තියෙන්නේ විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වෙන තැන්වල. එතකොට මොනවද මේ විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වෙන තැන්? එතකොට මේ කියන්නේ සරල ශල්කමේ අපිච්ඡදේ තියෙන ඇත්තේ කොහෙද? එකක් තමයි රුධිර කේශනාලිකා. රුධිර කේශනාලිකාවලදී විසරණය මගින්නේ ද්‍රව්‍ය හුවමාරු වෙන්නේ. ඒ වගේම ගර්ථවලදී ශ්වසන වායු හුවමාරු වෙන්නේ විසරණය මගින්. එහෙනම් මේ සරල ශල්කමේ අපිච්ඡදේ තියෙන්නේ එකක් රුධිර කේශනාලිකා, අනිත් තැන තමයි ගර්ථ. ඊළඟට අපි සරල ඝනාකාර අපිච්ඡදේ ගැන කතා කරන්න ගියොත් ඒකේ රූප සටහනක් තියෙනවා. 164 වෙනි පිටුවේම අර රූපෙට යටින් තියෙන රූපේ. ඒක බලන්න හොඳට. ඒක නිකන් බැලුමට ධාතු කැටයක් හැඩේ තමයි තියෙන්නේ. ඒ වගේ මේකත් තනි සෛල ස්තරයක්. අපි දැන් මේ කතා කරන්නේ සරල අපිච්ඡද ගැනනේ. සරල අපිච්ඡද ඔක්කොම තියෙන්නේ තනි සෛල ස්තර. එහෙනම් මේ සරල ඝනාකාර අපිච්ඡදෙත් තියෙන්නේ තනි සෛල ස්තරයක්. ඒකේ හැඩේ ගත්තොත් නිකන් හරියට ධාතු කැටයක් හැඩේ. සරල ශල්කමේ අපිච්ඡදේ තැටියක් හැඩේ. හැබැයි මේ සරල ඝනාකාර අපිච්ඡදේ ධාතු කැටයක් හැඩේ. මේක එතකොට තියෙන්නේ ශ්‍රාවය සඳහා විශේෂණය වෙච්ච තැන්වල. ශ්‍රාවය සඳහා විශේෂණය වුණු තැන්වල තමයි මේ සරල ඝනාකාර අපිච්ඡදේ තියෙන්නේ. ඒකට උදාහරණයක් ගත්තොත් විශේෂයෙන් මේක තියෙන්නේ ග්‍රන්ථි වල තමයි තියෙන්නේ. ශ්‍රාවය සඳහා විශේෂණය වුණු තැන්වල තමයි ඝනාකාර අපිච්ඡදේ තියෙන්නේ. විශේෂයෙන් ග්‍රන්ථි වල. උදාහරණයක් ගත්තොත් කේට ග්‍රන්ථි. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථි. ඒ වගේම තමයි වෘක්ක නාලිකාවල. එහෙනම් ඝනාකාර අපිච්ඡදයේ තියෙන තැන් වලට උදාහරණ තමයි වෘක්ක නාලිකා, තයිරොයිඩ් ග්‍රන්ථිය, ඒ වගේම තමයි කේට ග්‍රන්ථි වගේ මේ ග්‍රන්ථි වල තමයි මේක තියෙන්නේ. ඊළඟට බලන්න සරල ස්තම්භික අපිච්ඡදය. ඒකේ රූපීට පහලින් තියෙනවා. ඒක නිකන් හරියට අර අනිත් ඒවාට වඩා උසයි. හරිය නිකන් ගඩොල්කට මෙහෙම තියලා තියෙනවා වගේ තමයි බැලුමට පේන්නේ. ඒක අර උසට පෙනුනට ඒකත් තනි සෛල ස්තරයක් නෑ. ඒකත් තනි සෛල ස්තරයක් නෑ. එතකොට මේක තියෙන්නේ ශ්‍රාවය හෝ සක්‍රීය අවශෝෂණය සඳහා විශේෂණය වෙච්ච තැන්වල. ශ්‍රාවය හෝ මේ සක්‍රීය අවශෝෂණය සඳහා විශේෂණය වුණු තැන්වල තමයි මේක තියෙන්නේ. එතකොට මේ සක්‍රීය අවශෝෂණය වෙන තැනකට උදාහරණයක් මොකද්ද? ආන්ත්‍රික අපිච්ඡදයේ තියෙන්නේ මේක. ආන්ත්‍රික අපිච්ඡදයේ තියෙන්නේ ආන්ත්‍රික ආස්තරණයේ තියෙන්නේ මේ සරල ස්තම්භික අපිච්ඡදය. ආන්ත්‍රික අපිච්ඡදයේ ආන්ත්‍රික ආස්තරණයේ තියෙන්නේ සරල ස්තම්භික අපිච්ඡදය. එතකොට සරල ශාල්කමය අපිච්ඡදයේ තියෙන තැනකට උදාහරණයක් තමයි රුධිර කේශනාලිකා සහ ගර්ථ. ඊට සරල ඝනාකාර අපිච්ඡදයේ තියෙන තැනකට උදාහරණයක් තමයි අර ග්‍රන්ථි ටික. කේට ග්‍රන්ථි, තයිරොයිඩ් ග්‍රන්ථි, ඒ වගේම තමයි වෘක්ක නාලිකා. ඊළඟ සරල මේ ස්තම්භික අපිච්ඡදයේ තියෙන මේ තැනකට උදාහරණයක් තමයි ආන්ත්‍රික ආස්තරණය. නිතරම මේ අපිච්ඡදත් එක්ක ඒවයි ලක්ෂණයි ඒව තියෙන තැන් ටිකයි මතක තියාගන්න ඕන. ඊළඟට තියෙන ව්‍යාජස්තරීභූත ස්තම්භික අපිච්ඡදය. මේකේ රූප දෙන 100 රිසෝස් බුක් එක 165 වෙනි පිටුවේ උඩම. එතකොට මේක නිකන් බැලුමට පේන්නේ සෛල ස්තර ගණනාවක් වගේ. හැබැයි මෙතන තියෙන්නේ එක සෛල ස්තරයයි.
සෛලිස්තර ගණනාවක් පෙනුනට තියෙන්නේ ඇත්තටම එක සෛලිස්තරයයි. අන්න එහෙම අර නිකන් බැලුව බැලමට සෛලිස්තර ගණනාවක් වගේ අර බොරුවට පේන හින්දා අපි ඒකට කියනවා ව්‍යාජ ස්ථිරීභූත. ව්‍යාජ කියන්නේ බොරුවට කියන එකනේ. ව්‍යාජ ස්ථිරීභූත. ස්ථිරීභූත ඒවා ඒ කියන්නේ ස්තර ගණනාවක් තියෙනවා වගේ පේන්නේ. හැබැයි ඒක ව්‍යාජයි. එහෙනම් ව්‍යාජ ස්ථිරීභූත ස්තම්භික අපිච්ඡදය කියලා අපි මේකට කියනවා. එහෙනම් මේකත් තනි සෛලිස්තරයක්මයි. ඒ වගේම මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි සෛල එකම උසින් නෙවෙයි තියෙන්නේ. දැන් අනිත් ඒවා ගත්තාම දැන් අපි කලින් කතා කරපු සරල මේ ශාල්කමය අපිච්ඡදේ, සරල ඝනාකාර අපිච්ඡදේ, ඒ වගේම තමයි සරල ස්තම්භික අපිච්ඡදේ ගත්තොත් ඒවෙයි සෛල එකම උසින් තියෙන්නේ. ඒ වගේ මේවේ නෂ්ටිය තියෙන්නේ එකම මට්ටමේ. එකම මට්ටමක තමයි නෂ්ටිය තියෙන්නේ. හැබැයි මේ ව්‍යාජ ස්ථිරීභූත ස්තම්භක අපිච්ඡදේ ගත්තොත් එයාගේ සෛලවල උසත් එකිනෙකාගෙන් වෙන. ඒ වගේම නෂ්ටි තියෙන්නේ එකම මට්ටමේ නෙවෙයි. ඔන්න ඕක හින්දා තමයි අපිට පේන්නේ මෙයාව සෛලිස්තර ගණනාවක් වගේ. හරිද? මේක දැන් පෘෂ්ඨ වංශයෙන් ගෙන මේ අපිච්ඡදේ පක්ෂමතර සෛල දකින්න පුළුවන්. පෘෂ්ඨ වංශයෙන් ගෙන මේ අපිච්ඡදේ පක්ෂමතර සෛල දකින්න පුළුවන්. මේ පක්ෂම මගින් මොකද කරන්නේ? ශ්ලේෂ වල පටලයක් සාදනවා. දැන් අපි මේ නාස් කුහරයේ තියෙන්නේ අන්නේ වගේ. එතකොට මේ පෘෂ්ඨ වංශයෙන්ගේ මේ අපිච්ඡදේ මෙහෙම පක්ෂමතර මේ සෛල අපිට දකින්න පුළුවන්. ඒ වගේ මේ පක්ෂමතර සෛල මගින් ශ්ලේෂ වල පටලයක් සාදනවා. මේ ඊළඟට මේ අපිච්ඡද පටකයේ මේ තියෙන මේ පක්ෂම මේ ශ්ලේෂ්මල පැතිරීමට උදව් කරනවා. ශ්ලේෂ්මල පැතිරීමට උදව් කරන්නේ මෙන්න මේ පක්ෂම. ඊළඟ මේ ව්‍යාජ ස්ථිරීභූත ස්තම්භක අපිච්ඡදේ තියෙන තැන් වලට උදාහරණ ගත්තොත් මම කලින් කිව්ව නාස් කුහරේ නාස් මාර්ගයේ තියෙන නාස් මාර්ගයේ තියෙන ව්‍යාජ ස්ථිරීභූත ස්තම්භක අපිච්ඡදේ. ඒ වගේම තමයි ශ්වාසනාලයේ මෙන්න මේ ව්‍යාජ ස්ථිරීභූත ස්තම්භික අපිච්ඡදය තියෙනවා. හරිනේ. ඊළඟට ඕන දැන් අපි සරල අපිච්ඡද ගැන කතා කරලා ඉවරයි. සරල අපිච්ඡද ගැන අපි කතා කරලා ඉවරයි. එහෙනම් ඊළඟට අපි යන් සංයුක්ත අපිච්ඡදය ගැන කතා කරන්න. සංයුක්ත අපිච්ඡදය කියද්දිම අපිට මේ මතක වෙන්නේ සෛලිස්තර ගණනාවක් තියෙනවා. හරිද? එහෙනම් පළවෙනි සංයුක්ත අපිච්ඡදේ තමයි ස්ථිරීභූත ශල්කමය අපිච්ඡදය. මේකේ එතකොට පටකයේ සෛලිස්තර ගණනාවක් තියෙනවා. ඒ සංයුක්ත අපිච්ඡදය යන්නේ. ඒ වගේම තමයි මේකේ මේ ඊටමත් ඉක්මනින් පුනර්ජනනය වෙනවා. මේ අර ගොඩ කාලයක් යන්නේ නැහැ. ඊටමත් ඉක්මනින් පුනර්ජනනය වෙනවා. මේක මේ සෛල එතකොට හැදෙන්නේ කොහෙන්ද කියලා කිව්වොත් දරණු පල්ලයට ආසන්නව තමයි හැදෙන්නේ. මේ අලුත් සෛල ඇති වෙන්නේ මේ දරණු පල්ලේ. ඒ කියන්නේ මේ ආදස්ත පෘෂ්ඨයේ තියෙන මෙන්න මේ දරණු පල්ලයෙන් තමයි මේ අලුත් සෛල ඇති වෙන්නේ. අලුත් සෛල ඇති වෙන්නේ මෙන්න මේ දරණු පටලයෙන්. එතකොට මෙතනින් අලුත් සෛල ඇති වෙද්දී මෙතන කලින් තිබුණු සෛල මීට ටිකක් උඩට යනවා. කලින් තිබුණු සෛල මෙහෙම ටිකක් උඩට යනවා. ඒ විදිහට මේ සෛල ටික උඩට ගිහිල්ලා ගැලවිලා ඉවත් වෙලා යනවා. එතකොට මෙහෙන් අලුත් සෛල ටික ඇති වෙනවා. ඒව පුනර්ජනනය වෙනවා දරණු පල්ලයෙන්. ඊළඟ පරණ සෛල ගැලවී යනවා කියන එක අපි කිව්වා. ඒ එතකොට මෙහෙම මේ අලුතෙන් එන සෛල මගින් ප්‍රතිස්ථාපනය වෙනවා. එතකොට මේ ස්ථිරීභූත ශල්කමය අපිච්ඡදේ තියෙනව ඇත්තේ කොහෙද? සාමාන්‍යයෙන් දැන් මේ විදිහට මෙහෙම නිරන්තරයෙන් සෛලත් පුනර්ජනනය වෙවි ඒවා මෙහෙම ගැලවිලා යන්න වගේ ක්‍රියාවලියක් අවශ්‍ය වෙන්නේ නිතරම සීරීම් වලට ලක්වන ස්ථාන වලට. නිරන්තරයෙන් සීරීම් වලට ලක්වන ස්ථාන වලට තමයි මේ විදිහට මෙහෙම ගැලවිලා මේ නිරන්තරයෙන් පුනර්ජනනය වෙලා ගැලවිලා යන විදිහ අපිච්ඡදය අවශ්‍ය වෙන්නේ. නිරන්තරයෙන් සීරීම් වලට ලක්වන ස්ථාන තමයි සමය පිටත ප්‍රදේශය. දැන් අපි මෙහෙම ඇවිදිනකොට මේ බිත්තියකට වැදිලා හීරෙන්න පුළුවන්. ඒ වගේ නිරන්තරයෙන් විවිධ තැන් ස්පර්ශ වෙනවා. ඒ වගේ වෙහින්ද මේ සමය පිටත ප්‍රදේශය මේ සීරීම් වලට ලක් වෙන්න පුළුවන්. එහෙනම් ඒක දකින්න පුළුවන් එක් ස්ථානයක් තමයි සමය පිටත ප්‍රදේශය. ඒ වගේම මුඛ ආස්තරණය ඊළඟට බුදය ඊළඟට යෝනි මාර්ගයේ වගේ තැන් වල තමයි මෙන්න මේ ස්ථිරීභූත ශල්කමය අපිච්ඡදය අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ අපිච්ඡද පටක ගැන කතා කරද්දී
ඒ අපිච්චද පටකේ ලාක්ෂණික ලක්ෂණ අපි මතක තියා ගන්න ඕනේ. ඒ වගේම ඒවා පිළිටන ස්ථාන ටික මතක තියා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක අහද්දී මේ ඒක අහනකොට මේ සමහර වෙලාවට අපිච්චදේ කියලා එයාගේ ලක්ෂණ අහන්න පුළුවන්. සහ තවත් වෙලාවට අපිච්චද පටකේ දීලා මේක තියෙන්නේ කොහෙද කියන එක අහන්න පුළුවන්. සමහර විට ඒ තියෙන ස්ථානයක් දීලා මෙතන තියෙන්නේ මොන අපිච්චද පටකේද කියලා අහන්න පුළුවන්. අන්න ඒ විදිහට උත්තර ලියන්න මේ කොටස් වලින් සූදානම් වෙන්න ඕන. මේ එක් එක් අපිච්චදේ සල්ල ස්තම්භික අපිච්චදේ සල්ල ඝනාකාර අපිච්චදේ සල්ල ශාල්කමය අපිච්චදේ වගේ ඒවෙන් මේ විදිහට උත්තර ලියන්න සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි සමහර විට මේ රූප සටහන දීලා ඒක අපිට හඳුනා ගන්න දෙන්නත් පුළුවන්. හඳුනාගෙන සමහර විට ඒකේ ලක්ෂණ ලියන්න දෙන්නත් පුළුවන්. සමහර විට ඒකේ තියෙන තැන මේ උදාහරණයක් දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒවට සූදානම් වෙන්න ඕනේ ඒ කොටස් වලින්. ඊළඟ අපිට තියෙන්නේ සම්බන්ධක පටකය. සම්බන්ධක පටකය ගැන කතා කරද්දී සම්බන්ධක පටකය තමයි දේහේ වඩාත් බහුලවම පවතින පටකය තමයි සම්බන්ධක පටකය කියලා කියන්නේ. සම්බන්ධක පටකය තමයි දේහය තුල වඩාත් බහුලවම පවතින පටකය විදියට අපි කතා කරන්නේ. ඒ වගේම මේ සම්බන්ධක පටකය දේහේ විවිධ අවයව සහ පටක ව්‍යුහමය වගේම කෘත්‍යමය විදියට සම්බන්ධ කරනවා. දේහයේ තියෙන විවිධ අවයව සහ පටක ව්‍යුහමය සහ කෘත්‍යමය විදියට මෙන්න මේ සම්බන්ධක පටකය මගින් සම්බන්ධ කරනවා. ඒ වගේම සම්බන්ධක පටකයේ පූරකය ගත්තොත් ඒක එක්ක අර්ධ ඝන එහෙම නැත්නම් ඝන එහෙම නැත්නම් ද්‍රව වෙන්න පුළුවන්. අර්ධ ඝන කිව්වම මේක නිකන් හරියට ජෙලි වගේ. හරිද? අන්නේ ජෙලි වගේ තමයි මෙන්න මේකේ පූරකය. මේ අර්ධ ඝන කිව්වහම එහෙනම් සම්බන්ධක පටකයේ පූරකය සමහර විට අර්ධ ඝන වෙන්න පුළුවන්. සම්බන්ධක පටක වර්ග කිහිපයක් තියෙනවානේ. එතකොට පොදුවේ සම්බන්ධක පටක ගත්තාම ඒවයි පූරකය එක්ක අර්ධ ඝන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඝන පූරකයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්‍රව පූරකයක් තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ සම්බන්ධක පටකයක තියෙන සෛල ප්‍රධාන වර්ග පහක් තියෙනවා. සම්බන්ධක පටකයක තියෙන ප්‍රධාන සෛල වර්ග පහක් තියෙනවා. ඒ එකක් තමයි කුඹ සෛල. අපි පිළිවෙලටම ගත්තොත් පළවෙනි එක තමයි තන්තු සෛල. සෛල වර්ග පහයි. සම්බන්ධක පටකයේ ප්‍රධාන සෛල වර්ග පහයි. පළවෙනි එක තන්තු සෛල. දෙවෙනි එක තමයි මහා භක්ෂාණු සෛල. මහා භක්ෂාණු සෛල. ඊළඟ තුන්වෙනි එක තමයි කුඹ සෛල. තුන්වෙනි එක කුඹ සෛල. හතර තමයි මේද සෛල. පස්වෙනි එක තමයි සුදු රුධිර සෛල. සුදු රුධිර සෛල. මේව තමයි සම්බන්ධක පටකයක තියෙන සෛල වර්ග පහ. එකක් තන්තු සෛල, ඊළඟ මහා භක්ෂාණු සෛල, කුඹ සෛල, ඊළඟ මේද සෛල සහ සුදු රුධිර සෛල. මේ සුදු රුධිර සෛලම අපිට කියන්න පුළුවන් සුදු රුධිරාණු කියලා. සුදු රුධිරාණු කියලාත් අපිට කියන්න පුළුවන්. එතකොට සම්බන්ධක පටක කියලා කියන්නේ අපි කිව්ව දේහේ වඩාත් බහුලවම පවතින පටකය කියලා කිව්වා. ඒ වගේ මේකේ පූරකය අර්ධ ඝන මේ එහෙම නැත්නම් ඝන එහෙම නැත්නම් ද්‍රව වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම තමයි පූරකයේ මේ සම්බන්ධක පටකවල ප්‍රධාන සෛල වර්ග පහක් තියෙයි කියලා කිව්වා. මෙන්න මේ සෛල වර්ග පහ මොනවද? එකක් තන්තු සෛල, අනිත් එක මහා භක්ෂාණු සෛල, ඊළඟට කුඹ සෛල, ඊළඟට මේ මේද සෛල සහ සුදු රුධිරාණු. එතකොට මෙන්න මේ පහ පාඩම් කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ කෘත්‍යයන් ගැන කතා කරොත් තන්තු සෛල වල කෘත්‍ය තමයි තන්තු ප්‍රෝටීන ස්‍රාවය කරන එක. මේ නමින්ම ඒකේ කෘත්‍ය තියෙනවා. තන්තු සෛල තන්තු ප්‍රෝටීන ස්‍රාවය. තන්තු ප්‍රෝටීන ස්‍රාවය කිරීම. තන්තු ප්‍රෝටීන ස්‍රාවය කිරීම. මේ ඒකේ නමින්ම මේකෙන් තන්තු සෛල තන්තු ප්‍රෝටීන ස්‍රාවය කිරීම. ඒතකොට මේකේ අපිට කෘත්‍ය මතක තියාගන්න ලේසියි. නමින්ම තියෙනවනේ තන්තු සෛල වල කෘත්‍ය තන්තු ප්‍රෝටීන ස්‍රාවය කිරීම. මහා භක්ෂාණු සෛලත් එහෙම තමයි. මොකද භක්ෂ සෛලිකතාව මගින් ආගන්තුක ද්‍රව්‍ය සහ සෛල සුම්බුන් විනාශ කිරීම. ඒකත් නමින්ම මහා භක්ෂාණු භක්ෂ සෛලිකතාව මගින්
මේ ආගන්තුක ද්‍රව්‍ය සහ සෛල සුන්බුන් විනාශ කිරීම. ඒ වගේම කුඹ සෛල ගත්තොත් හෙපරින් සහ හිස්ටමින් ස්‍රාවය කුඹ සෛල වල කෘත්‍ය ගත්තොත් හෙපරින් සහ හිස්ටමින් ස්‍රාවය ඒක නම් අර ඒ විදිහට පාඩම් කරගන්න බෑ ඒක පොඩ්ඩක් කටපාඩමක් දාගන්න වෙනවා එහෙනම් කුඹ සෛල හෙපරින් සහ හිස්ටමින් ස්‍රාවය මේද සෛල වල කෘත්‍ය ගත්තොත් මේද ගබඩා කිරීම හා පරිවර්ණය කිරීම දැන් අපේ දේහයේ තියෙන තාපය පිට වෙන්න නොදී මේ රඳවල තියාගන්නේ මෙන්න මේ මේද පටකය. එහෙනම් මේද පටකයේ කාර්යය තමයි මේද ගබඩා කිරීම සහ පරිවර්ණය. ඊළඟ සුදුරුදිරාණු වල කෘත්‍ය තමයි ආරක්ෂාව. සුදුරුදිරාණු වල කෘත්‍ය තමයි ආරක්ෂාව. අපේ දේහයට ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු වෙනහම සුදුරුදිරාණු වගේ ආරක්ෂාව සපයනවා. ප්‍රතිශක්තිය පාරමින් මේක මේ වඩාත් හොඳින් අපි කතා කරනවා. එහෙනම් සුදුරුදිරාණු වල කෘත්‍ය ආරක්ෂාව. දැන් ආරක්ෂාව කෘත්‍ය වෙච්ච කෙනෙක් මීට කලිනුත් අපි කතා කරා. අපි මේ අපිච්ඡද පටකයේ කෘත්‍ය ගැන කතා කරද්දිත් අපි අපිච්ඡද පටකයේ කෘත්‍ය තුනක් තිබ්බනේ. ආරක්ෂාව, ශ්‍රාවය, අවශෝෂණය. එතනත් ඒතකොට අපිච්ඡද පටකයේ කෘත්‍යයක් විදිහට ආරක්ෂාව තිබ්බා. දැන් මෙතන සුදුරුදිරාණු වල කෘත්‍යයක් විදිහට ආරක්ෂාව තියෙනවා. ඒ වගේම තමයි සම්බන්ධක පටකයේ අපි දැන් කියවනේ සෛල වර්ග පහක් කියලා. එතකොට තන්තු වර්ගක් තියෙනවා තුනක්. තන්තු වර්ගත් තුනක් තියෙනවා. සෛල වර්ග 5යි, තන්තු වර්ග 3යි. තන්තු වර්ග තුන මොකක්ද කියලා කිව්වොත් පළවෙනි එක්කෙනා තමයි කොලෙජන් තන්තු. කොලෙජන් තන්තු. දෙවෙනි එක්කෙනා තමයි ජාලාකාර තන්තු. තුන්වෙනි එක්කෙනා තමයි ප්‍රත්‍යස්ත තන්තු. ප්‍රත්‍යස්ත තන්තු. දැන් මේගොල්ලොන්ගෙත් අපි කෘත්‍ය මතක තියාගන්න ඕන. දැන් අපි සෛල වර්ග 5 මතක තියාගත්ත අපි යාගේ කෘත්‍ය මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි තන්තු වර්ගත් අපි 3 මතක තියාගන්න ඕනේ. ඒ වගේම යාගේ අපි කෘත්‍යත් මතක තියාගන්න ඕන. එතකොට අපි කොලෙජන් තන්තු ගැන කතා කරද්දී කොලෙජන් කියන වචනේ ඇහෙද්දිම අපේ මතකයට එන්න ඕන ශක්තිය. කොලෙජන් කියද්දිම අපේ මතකයට එන්න ඕන ශක්තිය. එහෙනම් කොලෙජන් තන්තු වල කෘත්‍ය මොකද්ද කියලා අහුවොත් මොකද? ශක්තිය සහ සුනම්‍යතාව සැපයීම. කොලෙජන් තන්තු වල කෘත්‍ය තමයි ශක්තිය සහ සුනම්‍යතාව සැපයීම. ඊළඟට ජාලාකාර තන්තු වල කෘත්‍ය ගැන කතා කරන්නේ ජාලාකාරනේ. එහෙනම් මෙයා කරන්න ඕනේ ජාල හදන්න ඕන. කාත් එක්කද ජාල හදන්න ඕන? මෙයා ජාල හදන්න ඕන සම්බන්ධක පටක අනිත් පටකත් එක්ක තමයි ජාලය හදන්න ඕන. ඒක මේ ලියන්න ඕන විදිහට කිව්වොත් සම්බන්ධක පටක යාබද පටක වලට බැඳීම. සම්බන්ධක පටක යාබද පටක වලට බැඳීම තමයි ජාලාකාර තන්තු වල කෘත්‍ය. ප්‍රත්‍යස්ත තන්තු වල කෘත්‍ය තමයි පටකේ ප්‍රත්‍යස්ත බව ඇති කරනවා. ප්‍රත්‍යස්ත තන්තු කියන්නේ අපි මේ ෆිසික්ස් වලදී කතා කරනවානේ පාඩම ප්‍රත්‍යස්තතාව. ඒ කියන්නේ මෙහෙම මොකක් හරි රබර් බෑන්ඩ් එකක් නම් මෙහෙම ඇද්දාම ඒක නැවත මුල් දිගට එන්න ඕන. එහෙනම් ප්‍රත්‍යස්ත තන්තු වල කෘත්‍ය තමයි පටකේ ප්‍රත්‍යස්ත බව ඇති කිරීම. පටකේ ප්‍රත්‍යස්ත බව ඇති කරන එක තමයි ප්‍රත්‍යස්ත තන්තු වල කෘත්‍ය. එහෙනම් දැන් අපි මේ සම්බන්ධක පටකයේ තියෙන සෛල වර්ග 5 ගැන කතා කරා. සෛල වර්ග 5ක් කිව්වා. ඒ වගේම යාලේ කෘත්‍ය කිව්වා. ඊළඟ තන්තු වර්ග 3 ගැන කිව්වා. ඒ වගේම අපි වාගේ කෘත්‍ය ගැන කිව්වා. එතකොට මෙන්න මේ ටික පාඩම් කරගන්න ඕන. දැන් පුළුවන් අය එක දැන් මේ ගැම්මඩම පාඩම් කරගන්න මෙයාලේ සෛල වර්ග 5යි තන්තු වර්ග 3යි ඒවයි කෘත්‍යයි. මේවෙන් සමහර වෙලාවට සමහර ප්‍රශ්න වලදී අහන්න පුළුවන් මේ සම්බන්ධක පටකයේ දැකිය හැකි සෛල වර්ග 3ක් දක්වන්න, 4ක් දක්වන්න, 5ක් දක්වන්න විදිහට මෙවෙන් කීපයක් අහන්න පුළුවන්. ඒ වගේම දැකිය හැකි තන්තු වර්ග දක්වන්න කියන මේ තන්තු වර්ග 3 ගැන අහන්න පුළුවන්. සමහර විට ඒවේ කෘත්‍යත් අහන්න පුළුවන්. ඒකෙන්ද මේවේ සෛල වර්ග 5 නම් ටික පාඩම් කරගන්න. ඒවේ කෘත්‍ය පාඩම් කරගන්න. ඒ වගේම තන්තු වර්ග 3 නම් ටික මතක තියාගන්න. ඒ වගේම මේ කෘත්‍යත් මතක තියාගන්න. ඊළඟට අපි සම්බන්ධක පටකයේ පොදු කෘත්‍ය ගත්තොත් දැන් අපි මේ කෘත්‍ය කතා කරේ මේ එකිනෙක කෙනාගේනේ. මේක එක්කෙනාගේ තමයි අපි මේ ඉතින්දි කතා කරේ. එහෙම නැතු සම්බන්ධක පටකයේ මේ පොදු කෘත්‍ය ගැන කතා කරොත් මේ පළවෙනි එක තමයි බැඳ තබා ගැනීම සහ ව්‍යුහමය සංධාරණය.
දැන් අපේ දේහේ විවිධ අවයව තියෙනවානේ. උදාහරණයක් අපේ දේහේ පෙනහළු තියෙනවා. ඒ වගේම තමයි වකුගඩු, ඒ වගේ දේහේ විවිධ අවයව තියෙනවා. ඒව බැඳලා එක නියමිත ස්ථානයේ රඳවල තියාගන්න මේ සම්බන්ධක පටකය. මගින් නැත්නම් දැන් අපි ඇවිදිද්දි එහෙම නැත්නම් අපි විවිධ දේවල් කරනවා, ඇවිදිනවා, නටනවා, ඒකික දේවල් කරනවානේ. ඒව කරද්දී මේ එහා මෙහා යන්න පුළුවන් නේ. එක තැනක රැඳිලා තියෙන්නේ නැතුව පහලට වැටෙන්න පුළුවන්, එක එක තැන් වල යන්න පුළුවන් නේ එහා මෙහා. අන්න ඒක වළක්වල මේක බැඳ තබා ගැනීම සිදු කරන්නේ කවුද? මෙන්න මේ සම්බන්ධක පටකය. බැඳ තබා ගැනීම සහ ව්‍යුහමේ සංධාරණය කියන එක කරන්නේ සම්බන්ධක පටකය. එහෙනම් ඒක සම්බන්ධක පටකයේ එක කෘත්‍යයක්. ඊළඟ කෘත්‍යය තමයි ආරක්ෂාව. සම්බන්ධක පටකයේ කෘත්‍යයක් විදියට ආරක්ෂාව තියෙනවා. ඇයි සුදු රුධිරාණු තියෙනවානේ. ඒකෙන්ද ආරක්ෂාව. එහෙනම් දැන් අපි ආරක්ෂාව කියන කෘත්‍යය මේ අපිට හම්බ වෙන්නේ තුන්වෙනි වතාවට. අපිච්ඡද පටකයේ කෘත්‍යයටත් අපි ආරක්ෂාව කතා කරා. ඊළඟට මේ සුදු රුධිරාණු වල කෘත්‍යයටත් අපි ආරක්ෂාව කතා කරා. දැන් අපි සම්බන්ධක පටකයේ පොදු කෘත්‍යයටත් ආරක්ෂාව කතා කරනවා. එහෙනම් දැන් සම්බන්ධක පටකයේ අපි කෘත්‍ය දෙකක් කතා කරා. පළවෙනි කෘත්‍යය තමයි බැඳ තබා ගැනීම සහ ව්‍යුහමේ සංධාරණය. බැඳ තබා ගැනීම සහ ව්‍යුහමේ සංධාරණය. දෙවෙනි කෘත්‍යය තමයි ආරක්ෂාව. දෙවෙනි කෘත්‍යය තමයි ආරක්ෂාව. තුන්වෙනි කෘත්‍යය තමයි ද්‍රව්‍ය පරිවහන. තුන්වෙනි කෘත්‍යය තමයි ද්‍රව්‍ය පරිවහනය. ද්‍රව්‍ය පරිවහනය කරන එකත් සම්බන්ධක පටකයේ පොදු කෘත්‍යයක්. පරිවහනය කියන එක කියද්දිම අපිට මතක් වෙන්නේ අනිත් වචනේ මොකද? පරිවරණය. ඒකත් මෙන්න මේ සම්බන්ධක පටකයේ කෘත්‍යයක්. එහෙනම් සම්බන්ධක පටකයේ පොදු කෘත්‍ය හතරයි. එකක් තමයි බැඳ තබා ගැනීම සහ ව්‍යුහමේ සංධාරණය. දෙවෙනි එක තමයි ආරක්ෂාව. තුන්වෙනි එක තමයි ද්‍රව්‍ය පරිවහනය. ඒ රුධිර පටකයේ තියෙනනේ. රුධිර සෛල තියෙනවනේ. ඒකෙන්ද ද්‍රව්‍ය පරිවහනය. හතරවෙනි එක තමයි පරිවරණය. මේද පටකයේ මගේ පරිවරණය සපයනවා. එහෙනම් මේ සම්බන්ධක පටකයේ පොදු කෘත්‍ය හතරයි. එහෙනම් දැන් අපි සම්බන්ධක පටකයේ අපි කිව්වේ ඒක දේහයේ තියෙන මේ වඩා බහුලවම තියෙන පටකය කියලා. ඊළඟට ඒකේ පූරකය එක ආර්ධ ඝන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඝන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ද්‍රව වෙන්න පුළුවන් කියලා කිව්වා. ඊළඟට අපි මේ සම්බන්ධක පටකයේ සෛල වර්ග පහකින් හැදිලා තියෙන කියන එක කිව්වා. ඒවා අපි කෘත්‍ය කිව්වේ සෛල වර්ග පහේ. ඊළඟට ඒක ඒකේ තන්තු වර්ග 3යි කියන එක කිව්වා. ඒ තන්තු වර්ග 3ේ කෘත්‍ය කිව්වා. ඊළඟ අපි මේ සම්බන්ධක පටකේ පොදු කෘත්‍ය ගැන දැන් කතා කරා. ඊළඟ මේ සම්බන්ධක පටක වර්ග කීපයක් තියෙනවා. සම්බන්ධක පටක වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ලිහිල් සම්බන්ධක පටකය. ලිහිල් සම්බන්ධක පටකය. ඒකටම අපි කියනවා අරියල පටකය කියලා. ලිහිල් සම්බන්ධක පටකයටම අපි කියනවා අරියල පටකය කියලා. ඊළඟ තමයි තන්තුමය සම්බන්ධක පටකය. ඒකටම අපි කියනවා ඝන සම්බන්ධක පටකය කියලා කියනවා. තන්තුමය සම්බන්ධක පටකය එහෙම නැත්නම් ඝන සම්බන්ධක පටකය. ඒ වගේම ඊළඟ තමයි මේද පටකය. අර පරිවරණය කියන කෘත්‍ය කරේ මේද පටකය. ඊළඟ සම්බන්ධක පටකය තමයි රුධිරය. ඊළඟ කාඩිලේජ සහ ඊළඟ අස්ථි. මේව තමයි මේ සම්බන්ධක පටක වර්ග. අපි අරියල පටකය ගැන කතා කරොත් එහෙම නැත්නම් ලිහිල් සම්බන්ධක පටකය ගැන කතා කරොත් පෘෂ්ඨවංශයන්ගේ දේහය තුල වඩාත් පුළුල්ව ව්‍යාප්ත වුණු සම්බන්ධක පටක වර්ගය තමයි අරියල පටකය. අපි කලින් කතා කරා දේහය තුල වඩාත් බහුලවම පටකය සම්බන්ධක පටකය කියලා. ඊළඟ අපි අරියල පටකය ගැන කතා කරද්දී අපි කියනවා පෘෂ්ඨවංශයන්ගේ දේහය තුල වඩාත් පුළුල්ව පැතිරුණු සම්බන්ධක පටකය තමයි අරියල පටකය කියලා. එතකොට මෙන්න මේ අරියල පටකය තුල මේ සෛල වර්ග අපි මෙතෙන්දි මේ කිව්ව සෛල වර්ග පහම දකින්න පුළුවන්. මේ සෛල වර්ග පහම අරියල පටකය තුල දකින්න පුළුවන්. මේ සෛල වර්ග පහම විතරක් නෙමෙයි තන්තු වර්ග තුනමත් මේ අරියල පටකය තුල අපිට දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ අරියල පටකය එහෙම නැත්නම් ලිහිල් සම්බන්ධක පටකය තියෙන්නේ කොහෙද කියලා කතා කරොත් අපිච්ඡද සහ ඊට යටින් පිහිටි මේ අපිච්ඡද පටකය අපි කෘත්‍ය කතා කරොත් අපිච්ඡද සහ ඊට යටින් පිහිටි පටක බැඳ තබා ගන්න එක තමයි අපිච්ඡදයේ කෘත්‍ය. මේ
ලිහිල් සම්බන්ධක පටකයේ කෘත්‍ය. අපිච්ච දේ සහ ඊට යටින් පිහිටි පටක බැඳ තබා ගන්න එක තමයි මෙන්න මේ අරියල පටකයේ කෘත්‍ය වෙන්නේ. ඒ වගේ මේක මොකද කරන්නේ? අවයව નિયમિત ස්ථානවල රඳවලා තබා ගන්නවා. අර මම කලින් කිව්වා වගේ දැන් පෙනහළු තියෙන ස්ථානේ වකුගඩු තියෙන ස්ථානේ ඒව වෙනස් වෙන්නේ නැති ඒ අවයව નિયમિત ස්ථානවල රඳවලා තියාගන්නේ මෙන්න මේ ලිහිල් සම්බන්ධක පටකය. එතකොට මෙන්න මේ ලිහිල් සම්බන්ධක පටකය එහෙම නැත්නම් අරියල පටකය තියෙන්නේ කොහෙද කියලා අපි කිව්වොත් ඒක තියෙන්නේ සමට යටින් දේහය පුරාම පැතිරලා තමයි තියෙන්නේ. මේක සමට යටින් දේහය පුරාම පැතිරලා තමයි මේ ලිහිල් සම්බන්ධක පටකය තියෙන්නේ. ඊළඟ දින තන්තුමය සම්බන්ධක පටකය සහ මේද පටකය ඒව එහෙම විශේෂ දෙයක් කතා කරන්නේ නැහැ. ඒක අර රිසෝස් බුක් එකේ තියෙන එකම කියව ගන්න පුළුවන්. ඊළඟ රුධිර පටකය ගැන කතා කරොත් රුධිර පටකය අනිත් පටක වලට වඩා විශේෂිතයි. රුධිර පටකය අනිත් පටක වලට වඩා විශේෂිතයි. මොනවද රුධිර පටකය අනිත් පටක වලට වඩා විශේෂිත වෙලා තියෙන්නේ? ඒ වෙයි පූරකයේ රුධිර සෛල මගින් ස්‍රාවය වෙන්නේ නැහැ. දැන් අනිත් පටකවල පූරකයේ යාලයි සෛල මගින් තමයි ස්‍රාවය වෙන්නේ. හැබැයි රුධිර පටකයේ පූරකයේ රුධිර සෛල මගින් ස්‍රාවය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තන්තු ඇති වෙන්නේ රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලියේදී විතරයි. තන්තු ඇති වෙන්නේ රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලියේදී විතරයි. ඒ වගේම අනිත් විශේෂත්වය තමයි මෙයාගේ පූරකය ද්‍රවමය පූරකය තමයි මෙයාට තියෙන්නේ. මෙයාගේ බහිසෛලීය පූරකය ද්‍රවමය එකක් තමයි මෙයාට තියෙන්නේ. ඊළඟට මෙන්න මේ පූරකයට අපි කියනවා ප්ලාස්මාව කියලා. මෙයාගේ මේ පූරකයටම අපි කියනවා ප්ලාස්මාව කියලා. මේ ප්ලාස්මාව තුල මේ රුධිර ප්ලාස්මාව තුල රතු රුධිර සෛල, ඒ වගේම සුදු රුධිර සෛල සහ පට්ටිකා කියන ඒවා අපිට දකින්න පුළුවන්. එතකොට මෙයාගේ පූරකයේ ද්‍රවමයයි ඒ පූරකයට අපි කියනවා ප්ලාස්මාව කියලා. මේ ප්ලාස්මාව තුල රතු රුධිර සෛල, සුදු රුධිර සෛල සහ පට්ටිකා කියන ඒවා අපිට දකින්න පුළුවන්. එතකොට මේ රුධිර පටකයේ කෘත්‍ය ගැන අපි කතා කරොත් රුධිර පටකයේ කෘත්‍ය ගැන කතා කරොත් පළවෙනි කෘත්‍ය තමයි ද්‍රව්‍ය පරිවහනය. ද්‍රව්‍ය පරිවහනය කියන්නේ ඔක්සිජන් සහ මේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වගේ ශ්වසන වායු සහ පෝෂක පරිවහනය කරන්න මේ රුධිර පටකයේ දායක වෙනවා. එහෙනම් එක කෘත්‍යයක් තමයි ද්‍රව්‍ය පරිවහනය. ඒ වගේම තමයි ආරක්ෂාව. විශේෂයෙන් සුදු රුධිර සෛල ගැන කතා කරද්දී ඒවා ආරක්ෂාවට දායක වෙනවා. එහෙනම් රුධිර පටකයේ කෘත්‍යයේ පළවෙනි කෘත්‍යය තමයි ද්‍රව්‍ය පරිවහනය, දෙවෙනි එක තමයි ආරක්ෂාව, තුන්වෙනි එක තමයි ආශ්‍රිත විදානය. එහෙනම් රුධිර පටකයේ කෘත්‍ය තුනයි. රුධිර පටකයේ කෘත්‍ය තුන තමයි පළවෙනි එක තමයි ද්‍රව්‍ය පරිවහනය, දෙවෙනි එක ආරක්ෂාව සහ තුන්වෙනි එක ආශ්‍රිත විදානය. ඕව තමයි රුධිර පටකයේ කෘත්‍ය. ඊළඟට අපිට තියෙනවා කාටිලේජ්. මේ කාටිලේජ් ගැන කතා කරන්නේ කාටිලේජ් සහ අස්ථි කියන දෙන්න අපි එකට පාඩම් කරන්න ඕන දෙන්නේ. මොකද මේ දෙන්න අපිට සංසන්දනය කළ සංසන්දනාත්මකව එකට පාඩම් කරගන්න පුළුවන්. එතකොට මේ කාටිලේජ් එක ගත්තොත් කාටිලේජ් වල මේ පූරකය කාටිලේජ් පටකයේ පූරකය හැදිලා තියෙන්නේ කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වලින්. කාටිලේජ් පටකයේ පූරකය හැදිලා තියෙන්නේ කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වලින්. මේ කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සංකීර්ණයක්. ඒ කියන්නේ ඒක කාබනිකයි. මේ කාටිලේජ් පටකයේ පූරකය කාබනිකයි. ඇයි ඒක මේ හැදිලා තියෙන්නේ කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සංකීර්ණ. එහෙනම් කාටිලේජ් පටකයේ පූරකය කාබනිකයි. හැබැයි අස්ථි පටකයේ පූරකය ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ කොලජන් තන්තු සහ අකාබනික ලවණ වලින්. කොලජන් තන්තු සහ අකාබනික ලවණ වලින් තමයි අස්ථි පටකයේ පූරකය හැදිලා තියෙන්නේ. එහෙනම් කාලේජ පටකයේ පූරකය කාබනිකයි. අස්ථි පටකයේ පූරකය අකාබනිකයි. අස්ථි පටකයේ පූරකය අකාබනිකයි. දැන් සමහර විට විශේෂයෙන් MCQ වලදී මේක වරද්දලා දෙන්න පුළුවන්. මේ දෙක පටලවලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාටිලේජ් පටකයේ පූරකය මේ කාලේජ් පටකයේ පූරකය අකාබනිකයි කියන හිමුවකන්තිය සෙට් කරලා
වෙන්න පුළුවන් ගානට අර අවු නොවෙන්න. මෙතන මතක දැන් කාටිලේජ් පටකේ පූරකයේ කාබනික. අස්ථි පටකයේ පූරකයේ කාබනික නේ. කාටිලේජ් කාබනික. කා අස්ථි අකාබනික. නේ. අස්ථි අකාබනික. කාටිලේජ් කාබනික. ඒකින් මේ කාබනික අකාබනික කියන දෙක පටලවා ගන්න නැතුව මතක තියාගන්න ඕන. එහෙනම් කාටිලේජ් පටකයේ පූරකයේ හැදිලා තියෙන කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වලින් ඒ කියන්නේ ඒක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සංකීර්ණයක්. ඒ කියන්නේ ඒක කාබනිකයි. අස්ථි පට්ටකයේ පූරකයේ හැදිලා තියෙන කොලජන් තන්තු සහ අනෙක් කාබනික ලවණ වලින්. අකාබනික ලවණ වලින් තමයි අස්ථි පටකය හැදිලා තියෙන්නේ. එහෙනම් කාටිලේජ් පටකය කාබනිකයි, අස්ථි පටකයේ පූරකය අකාබනිකයි. ඊළඟට මේ ඒක තමයි මේ යාගේ මේ කාටිලේජ් සහ අස්ථි පටකේ පල්ලවල දෙන්න පුළුවන් හොඳම පොයින්ට් එකක් තමයි එතන. ඊළඟට මේ කොන්ඩ්‍රොසයිට් කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් සහ කොලජන් තන්තු ස්‍රාවය කරනවා. මේ කොලජන් තන්තු සහ කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් ස්‍රාවය කරන්නේ කොන්ඩ්‍රොසයිට් මගින්. කොන්ඩ්‍රොසයිට් මගින් තමයි කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් සහ කොලජන් තන්තු ස්‍රාවය කරන්නේ. ඊළඟට මෙන්න මේ අස්ථි පටකයේ තියෙන මේ සෛල ගත්තොත් එකක් තමයි ඔස්ටියෝබ්ලාස්ට්, අනිත් එක තමයි ඔස්ටියෝසයිට්. ඊළඟට පෘෂ්ඨවංශයේ මේ ශීරපායන්ගේ මේ ඔස්ටියෝන කියලා පුනරාවර්තන ඒකකයක් තියෙනවා. ශීරපායන්ගේ ඔස්ටියෝන නම් පුනරාවර්තන ඒකක වලින් ශීරපායි ඝන අස්ථි සමන්විත වෙලා තියෙනවා. ශීරපායන්ගේ ඝන අස්ථි ඔස්ටියෝන කියලා පුනරාවර්තී ඒකකයකින් සමන්විත වෙලා තියෙනවා. මේ ඔස්ටියෝන කියලා කියන්නේ කනිජ භවනය වුණු ඒක කේන්ද්‍රීය ස්තර. කනිජ භවනය වුණු ඒක කේන්ද්‍රීය ස්තර තමයි මේ ඔස්ටියෝන කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අස්ථි පටකයේ කෘත්‍ය ගැන කතා කරොත් මේ බොහෝ පෘෂ්ඨවංශයන්ගේ අන්තක් සැකිල්ල සාදන්නේ මේ පටකයෙන්. බොහෝ පෘෂ්ඨවංශයන්ගේ අන්තක් සැකිල්ල සාදන්නේ මේ අස්ථි පටකයෙන්. ඒකික කෘත්‍ය. ඒ වගේම තමයි ශක්තිය සහ සංධාරණය ලබා දෙන්නේ මෙන්න මේ අස්ථි පටකයෙන්. ශක්තිය ශරීරයට සංධාරණය සහ ශක්තිය ලබා දෙන්නේ මෙන්න මේ අස්ථි පටකයෙන්. ඊළඟට කාටිලේජ් පටකය ගැන කතා කරා. දැන් අස්ථි පටකය ගැන කතා කරා. ඊළඟට තියෙන්නේ පේශි පටකය. පේශි පටකය ගැන කියද්දී ඒකේ මේ පේශි පටකයේ සෛල හැදිලා තියෙන්නේ ඇක්ටින් සහ මයොසින් කියන ප්‍රෝටීන් වලින්. පේශි පටකයේ සෛල හැදිලා තියෙන්නේ ඇක්ටින් සහ මයොසින් කියන ප්‍රෝටීන් වලින්. මේ ඇක්ටින් සහ මයොසින් ගැන මේ පේශි පටකයේ හැදිලා තියෙන ඇක්ටින් සහ මයොසින් ගැන අපි වඩාත් හොඳින් කතා කරනවා මේ පස්වෙනි පාඩමේ අන්තිමටම තියෙන සර්පණ සූත්‍රිකාවාදයේදී. සර්පණ සූත්‍රිකාවාදයේදී මේ ඇක්ටින් මයොසින් ක්‍රියා කරන්නේ කොහොමද කියන එක අපි ක්‍රියා කරනවා. එතකොට මේ පේශි පටකය ගත්තොත් ඒකට සංකෝචනය සහ ඉහිල් වෙන්න පුළුවන්. සංකෝචනය සහ ඉහිල් වීමට හැකි පටකයක් තමයි මේ පේශි පටකය කියලා කියන්නේ. ඊළඟ පේශි පටකේ මූලික පේශි ආකාර තුනක් තියෙනවා. මූලික පේශි පටක ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සිනිඳු පේශි. ඊළඟ කංකාල පේශි සහ හෘත් පේශි. පළවෙනි එකනා තමයි සිනිඳු පේශි. දෙවෙනි එකනා කංකාල පේශි. ඊළඟ එකනා තමයි හෘත් පේශි. එහෙනම් මේ මූලික පේශි පටක ආකාර තුනයි. සිනිඳු පේශි, කංකාල පේශි සහ හෘත් පේශි. එතකොට මේ තුන් දෙනා අපි පාඩම් කරන්නේ මේ තුන් දෙනාවත් අර අපි කාටිලේජ් සහ අස්ථි පාඩම් කරා වගේ එකට තියලා තමයි පාඩම් කරනවා. අපි පාඩම් කරන්නේ මේ තුන් දෙනා අපි එකට තමයි පාඩම් කරන්න ඕන. එතකොට මේ සිනිඳු පේශි ගැන කතා කරොත් ඒවයි හැඩය ගත්තොත් ඒවා තර්ක රූපී. සිනිඳු පේශි වල හැඩය තර්ක රූපී හැඩයක් තමයි සිනිඳු පේශි වල තියෙන්නේ. කංකාල පේශි වල තියෙන්නේ දිගටි සිලින්ඩරාකාර හැඩයක්. හෘත් පේශි වලට තියෙන්නේ සිලින්ඩරාකාර හැඩයක්. මේ සිනිඳු පේශි විතර තර්ක රූපී හැඩයක් තියෙනවා. ඊළඟට හෘත් පේශි විතර ශාකනය වෙලා තියෙනවා. මේ දෙන්නම ශාකනය වෙලා නැහැ. ශාකනය වෙලා තියෙන්නේ හෘත් පේශි විතර. මේ දෙන්නම ශාකනය වෙලා නැහැ. ඊළඟට
මේ දෙන්නම සිනිඳු පේශි සහ හෘද පේශි කියන දෙන්නම ඒක නෂ්ටිකයි. සිනිඳු පේශි සහ හෘද පේශි කියන දෙන්නම ඒක නෂ්ටිකයි. කංකාල පේශි විතරක් බහු නෂ්ටිකයි. සිනිඳු පේශි ඒක නෂ්ටිකයි, හෘද පේශි ඒක නෂ්ටිකයි. ඒක අපි ලියලා පාඩම් කරමුද? මෙහෙම ලියන්නකෝ. මෙතන සිනිඳු පේශි ඊළඟ කංකාල පේශි ඊළඟ හෘද පේශි මේ වගේ වගුවක් ගහගෙන මේක පාඩම් කරගත්තාම අපිට මේක ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන්. සිනිඳු පේශි ගත්තොත් ඒක අපි හැඩේ කලින් කතා කරා මේක තර්ක රූපී හැඩයක් තියෙන්නේ. තර්ක රූපී හැඩයක්. මෙයාගේ දිගැටි සිලින්ඩර් ආකාර හැඩයක් තමයි මේ කංකාල පේශි වල තියෙන්නේ. මේ හෘද පේශි වල තියෙන්නේ සිලින්ඩර් ආකාර හැඩයක්මයි. ඊළඟට ශාකනය වෙච්ච එක ගත්තොත් ශාකනය වෙලා තියෙන හෘද පේශි විතරයි. ශාකනය වී ඇත. මේගොල්ලෝ ශාකනය වී නැත. මෙයත් ශාකනය වී නැත. හරිද? ශාකනය වෙලා තියෙන හෘද පේශි විතරයි. ඊළඟට මේ නෂ්ටි ගැන කතා කරොත් කංකාල පේශි විතරක් බහු නෂ්ටිකයි. කංකාල පේශි විතරක් බහු නෂ්ටිකයි. අනිත් දෙන්නම ඒක නෂ්ටිකයි. මෙයත් ඒක නෂ්ටිකයි. මෙයත් ඒක නෂ්ටිකයි. හෘද පේශි. එහෙනම් මෙයා සිනිඳු පේශි තර්ක රූපී හැඩති. මෙයා දිගට සිලින්ඩර් ආකාර, හෘද පේශි සිලින්ඩර් ආකාර. සිනිඳු පේශි ශාකනය වෙලා නැහැ. කංකාල පේශි ශාකනය වෙලා නැහැ. හෘද පේශි විතර ශාකනය වෙලා තියෙනවා. ඒක පාඩම් කරන්නේ. මෙයාගේක විතරක් පාඩම් කරාම ශාකනය වෙලා තියෙන්නේ හෘද පේශි විතරයි. ඒක උඩ අනිත් දෙන්න කෙනෙක් හොත් අපි දෙනවා ඒගොල්ලෝ ශාකනය වෙලා නැහැ. ඊළඟ මේ නෂ්ටි තියෙන ගාන පාඩම් කරද්දී අර ඉතින් කංකාල පේශි විතරයි බහු නෂ්ටික තියෙන්නේ. අනිත් දෙන්න මේක නෂ්ටිකයි. ඊළඟ දැන් අපෙන් ඇහුවොත් අදිශ හෘද පේශි පාඩක මේ මොන නෂ්ටිකද කියලා මේක නෂ්ටිකයි. එයි අපි දන්නවා බහු නෂ්ටික කංකාල පේශි පාඩකේ විතරයි. ඊළඟට විලේඛ ගැන කතා කරොත් මෙයා විලේඛ රහිතයි. සිනිඳු පේශි විලේඛනය වෙලා නැහැ. විලේඛ රහිතයි. මෙයා විලේඛ රහිතයි. කංකාල පේශි විලේඛනය වෙලා තියෙන්නේ. විලේඛනය වෙලා තියෙන්නේ හෘද පේශිත් විලේඛනය වෙලා තමයි තියෙන්නේ. හෘද පේශි විලේඛනය වෙලා තමයි තියෙන්නේ. එහෙනම් විලේඛනය වෙලා නැත්තේ සිනිඳු පේශි විලේඛනය වෙලා නැත්තේ සිනිඳු පේශි. ඒ වගේම තමයි මේ අතරින් ඉච්ඡානුව ඒ කියන්නේ අපිට හිතලා පාලනය කරන්න පුළුවන් කංකාල පේශි විතරයි. මෙතනින් අපිට හිතලා පාලනය කරන්න පුළුවන් මේ කංකාල පේශි විතරයි. ඒ කියන්නේ ඉච්ඡානුක කංකාල පේශි විතරයි. එහෙනම් අනිත් දෙන්නම අනිච්ඡානුගයි. මෙයත් අනිච්ඡානුගයි. මෙයා අනිච්ඡානුගයි. හෘද පේශිත් අනිච්ඡානුගයි. හෘද පේශිත් අනිච්ඡානුගයි. එහෙනම් ඉච්ඡානුග මේ කවුද කියලා අහුවොත් කංකාල පේශි විතරයි. එහෙනම් කංකාල පේශි වලට විතරක් විශේෂ ලක්ෂණ අපි දෙකක් කතා කරා. එක ඉච්ඡානුග බව, අනිත් එක තමයි බහු නෂ්ටික. ශාකනය වෙලා තියෙන කවුද කියලා අහුවොත් ශාකනය වෙලා තියෙන්නේ හෘද පේශි විතරයි. ශාකනය වෙලා තියෙන්නේ හෘද පේශි විතරයි. ඊළඟට අපි මේ ටික කතා කරා. ඊළඟ අපිට මේවා දකින්න පුළුවන් තැන් කොහෙද කියලා. සිනිඳු පේශි තියෙන්නේ මුත්‍රාශයේ මේකේ රිසෝස් එකේ දීලා තියෙනවා. සිනිඳු පේශි දකින්න පුළුවන් ස්ථාන වලට ආහාර මාර්ගයේ මුත්‍රාශයේ දමේ සහ අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල තමයි සිනිඳු පේශි දකින්න පුළුවන් කියලා. ඊළඟ මේකේ මේ කෘත්‍ය ගැන කතා කරොත් මේක මේ මොහොතේද වැදගත් වෙන්නේ කියලා කතා කරොත් ආමාශය මධ්‍යම දමන සංකෝචනය වගේ මේ අනිච්ඡානුක කෘත්‍ය වලට මේ සිනිඳු පේශි උදව් වෙනවා. මේ අපි කංකාල පේශි ගැන කතා කරා, හෘද පේශි ගැන ඒ විදිහට කතා කරා. ඒකේ රූපයක් මේ සිනිඳු පේශි, කංකාල පේශි සහ හෘද පේශි කියන ඒ තුන් දෙනාගේම රූපයක් රිසෝස් බුක් එකේ 168 වෙනි පිටුවේ දීලා තියෙනවා. ඊළඟට අපි ස්නායු පටකය ගැන කතා කරන්න. ඊළඟට අපි ස්නායු පටකය ගැන කතා කරමු. ස්නායු පටකය ගැන කතා කරද්දී ස්නායු පටකයේ තියෙන නියුරෝන සහ නියුරෝග්ලියා කියලා වර්ග දෙකක්. නියුරෝන සහ නියුරෝග්ලියා කියලා වර්ග දෙකක් ස්නායු පටකයේ තියෙනවා. එතකොට මේ නියුරෝන තමයි ස්නායු පටකයේ තියෙන ස්නායු පද්ධතියේ මූලික ව්‍යුහමය ඒකකය තමයි නියුරෝන. එතකොට දැන් අපි සෛල ගැන කතා කරද්දී කතා කරනවා දේහයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලයයි කියලා.
දේහයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකයේ සෛලය කියන තමයි අපි සෛලය ගැන කතා කරද්දී කතා කරන්නේ. හැබැයි නියුරෝන ගැන කතා කරද්දී අපි කියනවා මේ මූලික ව්‍යුහමය ඒකකය කියන එක විතරයි කියන්නේ. අපි කියන්නේ කෘත්‍රිම ඒකක කියන්නේ. එතකොට කෘත්‍රිම ඒකකය මොකක්ද? පෘෂ්ඨවංශයන්ගේ කෘත්‍රිම ඒකකයේ විදිහට ක්‍රියා කරන්නේ මේ ස්නායු පද්ධතියේදී. ස්නායු පද්ධතියේදී පෘෂ්ඨවංශයන්ගේ කෘත්‍රිම ඒකකයේ විදිහට ක්‍රියා කරන්නේ ප්‍රතීක ඡාපය. හැබැයි අපෘෂ්ඨවංශයන්ගේ කෘත්‍රිම ඒකකයේ විදිහට මෙන්න මේ නියුරෝන ක්‍රියා කරනවා. එතකොට ස්නායු පද්ධතියේ අපෘෂ්ඨවංශයන්ගේ ගත්තොත් ස්නායු පද්ධතියේ ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකයේ කියන දෙකම නියුරෝන. හැබැයි මේ පෘෂ්ඨවංශයන්ගේ ගත්තොත් මේ ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකයේ මූලික ව්‍යුහමය ඒකකයේ නියුරෝනේ. හැබැයි කෘත්‍රිම ඒකකයේ ප්‍රතීක ඡාපය. එතකොට අපි නියුරෝන ගැන කතා කරන්නේ මේ නියුරෝනයකට සෛල දේහයක් අනුශාකිකාවක් සහ අක්ෂණයක් අඩංගු වෙනවා. 100 රිසර්ච් බුක් එකේ 169 පිටුවේ තියෙනවා චාලක නියුරෝනයක ව්‍යුහය. ඒකේ බලන්න සෛල දේහය අර මැද රවුමක් වගේ තියෙන්නේ ලොකුවට අර මැද තියෙන නෂ්ටිය නෙමෙයි ඊට පිටින් ඒකත් එක්කම අර තියෙන සම්පූර්ණ එක සෛල දේහය ඊළඟට අර දිගට තියෙන එක අක්ෂණය ඊළඟට අර සෛල දේහයට උඩින් තියෙන අනුශාකිකා ඒකට උඩින් තියෙන අනුශාකිකා එතකොට නියුරෝනයකට සෛල දේහයන් අනුශාකිකා සහ අක්ෂණය අඩංගු වෙනවා එතකොට මෙන්න මේ අනුශාකිකා දැන් මෙහෙමනේ නියුරෝනේ එහෙම අක්ෂණය තියෙනවා හරිද මෙහෙම තියෙනවා මෙහෙමනේ අනුශාකිකා තියෙන්නේ ඔහොම අනුශාකිකා තියෙන මෙහෙම අක්ෂණය තියෙනවා එතකොට මෙන්න මේ අනුශාකිකා වලින් සහ මෙන්න මේ සෛල දේහයෙන් මැද මෙහෙම නෂ්ටිය තියෙන මේ සෛල දේහයෙන් මොකද්ද ඒකින් මොකද කරන්නේ අනිත් නියුරෝන වලින් එන ආවේග මේ දෙන්න ලබා ගන්නවා අනුශාකිකා සහ සෛල දේහය කරන්නේ නියුරෝනයක තියෙන අනුශාකිකා සහ සෛල දේහය වෙනත් නියුරෝනයකින් එන ස්නායු ආවේග ලබාගෙන මේ නියුරෝනයේ තියෙන මෙන්න මේ අක්ෂණය මගින් කරන එක වෙනත් නියුරෝනයකට හරි එහෙම නැත්නම් වෙනත් පටකයකට හරි එහෙම නැත්නම් වෙනත් සෛලයකට හරි ඒක සම්ප්‍රේෂණය කරනවා ඒක ඒ විදිහට සම්ප්‍රේෂණය කරනවා ඊළඟට මේ අක්ෂණ කදම්බයක් එකට එකතු වුණාම මේ අක්ෂණ කදම්බයක් එකට එකතු වුණාම අපි ඒකට කියනවා ස්නායුවක් කියලා. අක්ෂණ කදම්බයක් එකට එකතු වෙලා තමයි ස්නායුවක් හැදිලා තියෙන්නේ. එතකොට ඕක තමයි අපිට නියුරෝන ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට නියුරෝග්ලියා ගැන කතා කරද්දී නියුරෝග්ලියා එහෙම නැත්නම් නියුරෝග්ලියා වලටම අපි කියනවා ග්ලියා සෛල කියලා. නියුරෝග්ලියා වලටම අපි කියනවා ග්ලියා සෛල කියලා. එතකොට ග්ලියා සෛල වල මේ ග්ලියා සෛල ගැන කතා කරද්දී මේ ග්ලියා සෛල තමයි මේ නියුරෝන වලට අවශ්‍ය මේ ස්නායු සෛල වලට අවශ්‍ය සංධාරණය දෙන ග්ලියා සෛල. මේ ස්නායු සෛල වලට අවශ්‍ය සංධාරණය දෙන්නේ ග්ලියා සෛල. ග්ලියා සෛල වල කාර්යය තමයි ස්නායු සෛල වලට පෝෂණය සැපීම, ස්නායු සෛල පරිවර්ණය කිරීම, ස්නායු සෛල වල අඩුව සම්පූර්ණ කිරීම, පිරවීම, සමහර අවස්ථාවල ස්නායු සෛල වල කෘත්‍ය නිසි ලෙස හැසිරවීම. ඕවා තමයි සමහරන ඒව තමයි ග්ලියා සෛල වල කෘත්‍ය විදියට අපි කතා කරන්නේ. එහෙනම් මෙන්න මේ ටික තමයි අපිට නියුරෝ මේ ස්නායු පටකය ගැන අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් ඔන්න ඕක තමයි අපිට සත්ත්ව පටක ගැන. සත්ත්ව පටක ගැන කතා කරන්නේ මෙන්න මේ කොටස් ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් සත්ත්ව පටක ගැන මේකෙදි මම මේ සම්පූර්ණ ගැඹුරටම තියෙන කොටස් සාකච්ඡා කරේ නෑ. මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න අවශ්‍ය වෙන මට්ටමට ප්‍රශ්නයකට උත්තර ලියන්න අවශ්‍ය වෙන තියරි කොටස් ටික තමයි සාකච්ඡා කරේ. එහෙනම් දැන් අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න අවශ්‍ය තියරි කොටස් ටික සාකච්ඡා කළා. ඉවරයි. එහෙනම් අපි දැන් මේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක් දීලා තියෙනවා. අන්නේ මේ ඒකේ එක ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. අන්නේ ප්‍රශ්නෙට උත්තර ලියලා දැන් විනාඩි 15ක කාලයක් අරගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. ඒ පේපර් එක තියෙනවා මේ ටෙලිග්‍රෑම් channel එකේ ලින්ක් එක මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්.
හදිසියෙවත් description එකේ තියෙන link එක වැඩ කරේ නැත්නම් මම comment box එකේ comment එකක් විදිහට Telegram channel එකේ link එක දාලා තියන්නම්. ඒ Telegram channel එකේ අදාළ paper එක තියෙනවා. අනේ channel එකට ගිහිල්ලා අන්නේ paper එක download කරගෙන ඒකේ print out එකක් ගන්නවා. print out එකක් හරි එහෙම නැත්නම් ඒක මොකක් හරි device එකක තියාගෙන ලියනවා නම් එහෙම හරි කරගෙන ඒකට උත්තර ලියන්න විනාඩි 15ක කාලයක් අරගෙන එහෙම උත්තර ලියලා ඊට පස්සේ මම මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න සාකච්ඡා කරද්දි ඒක හරි වැරදි බලලා ලකුණු දාගන්න. එහෙනම් දැන් ඒකට උත්තර ලියන්න පටන් ගන්න විනාඩි 15යි.
හරි එහෙනම් විනාඩි 15 ඉවරයි. එහෙනම් මම හිතනවා ඔයාලා ඒක උත්තර ලියලා ඉවර ඇති කියලා. හදිසියවත් එහෙම මේ සම්පූර්ණයෙන් ලිව්වෙන්නේ නැත්නම් දැන් ඕක කොහොම නතර කළා වෙන පාට පෑනක් අරගෙන ඕන්න මේ ලියන්න බැරි වුණ ටිකට උත්තර ලියලා තියාගන්න. ඔය උත්තර ටික ලියලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න. මේ එතකොට ලකුණු දාගනිද්දි ඒ විනාඩි 15 ඇතුළත ඔයාලට ලියා ගන්න පුළුවන් වෙච්ච ටිකට අදාළ ලකුණු කීයද කියලා එක බලන්න. එහෙනම් දැන් මම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. මුලින්ම අපි බලමු ඒකේ ඒ කියන කොටසේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ අර සිම්පල් ඒ කියන එක අපිච්ඡද පටකවල පිහිටීම සඳහන් කරන්න. ඒකේ අහලා තියෙනවා අපිච්ඡද පටක තියෙන්නේ කොහෙද කියලා තමයි අහලා තියෙන්නේ. අපිච්ඡද පටක කොහෙද තියෙන්නේ? අපි කතා කරා අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨවල තමයි අපිච්ඡද පටකය තියෙන්නේ. එහෙනම් අහලා තියෙන අපිච්ඡද පටකවල පිහිටීම සඳහන් කරන්න උත්තරේ තමයි අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨවල. ඒක ලියනවට එක ලකුණයි. ඒක ලියලා තියෙන එක ලකුණයි. ඊළඟට අපිච්ඡද පටකවල ප්‍රධාන කෘත්‍ය තුනක්. අපිච්ඡද පටකවල ප්‍රධාන කෘත්‍ය තුනක්. අපි කොහොමද අපිච්ඡද පටකයේ කෘත්‍ය තුනමයිනේ කතා කරන්නේ. මොනවද කෘත්‍ය තුන අපිච්ඡද පටකයේ? ආරක්ෂාව, ශ්‍රාවය සහ අවශෝෂණය. ආරක්ෂාව, ශ්‍රාවය, අවශෝෂණය. ඒව තමයි කෘත්‍ය තුන. ආරක්ෂාව, ශ්‍රාවය, අවශෝෂණය. අන්න ඒ තුන ලියලා තියෙන එක කෘත්‍යයකට එක ලකුණ ගානේ ලකුණු තුනක්. ආරක්ෂාව, ශ්‍රාවය, අවශෝෂණය. ඊළඟට C එකේ අහනවා C කියන අනුකොටසේ මානව මුඛ කුහරය තුල පිහිටන කංකාල පේශිමය ව්‍යුහය කුමක්ද? මුඛ කුහරය තුල තියෙන කංකාල පේශිමය ව්‍යුහය. මුඛ කුහරය කියන්නේ කටේනේ. කටේ තියෙන කංකාල පේශිමය. කංකාල පේශිමයයි කියලා කියන්නේ අපිට ඒක ඕන විදිහට චලනය කරන්න පුළුවන්. මොකද අපි කිව්වා මේ කංකාල පේශි වලදී කංකාල පේශි ඉච්ඡානුකය කියලා. ඒ කියන්නේ අපිට ඕන විදිහට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනිච්ඡානුක නෙවෙයි. එහෙනම් කට ඇතුලේ එහෙම අපිට ඕන විදිහකට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. විදිය. මොකද්ද තියෙන ව්‍යුහය? දැන් දත් ගත්තොත් අපිට එහෙම ඕන විදිහට එහෙම කන්ට්‍රෝල් කරන්න බැහැනේ. අපිට දතේ ඕන තැනකින් නවන්නේ එහෙම බෑනේ. එහෙම මේ අපිට ඕන විදිහකට මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් ව්‍යුහයක් විදිහට අපේ කටේ තියෙන දිව. දිව අපිට ඕන විදිහට නමන්න පුළුවන්, රෝල් කරන්න පුළුවන්, කට ඇතුලේ ඕන තැනකට අරගෙන යන්න පුළුවන්. එහෙනම් ඒ විදිහේ මානව මුඛ කුහරය තුල පිහිටන කංකාල පේශිමය ව්‍යුහය තමයි දිව. එහෙනම් ඒකට උත්තරේ දිව කියලා ලියලා තියෙනවනම් එක ලකුණක්. හරිනේ ඒකට එක ලකුණයි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. අපිච්ඡද පටකේ ලාක්ෂණික ලක්ෂණ තුනක් සඳහන් කරන්න. අපිච්ඡද පටකේ ලාක්ෂණික ලක්ෂණ තුනක්. එහෙනම් අපි අපිච්ඡද පටකේ ලාක්ෂණික ලක්ෂණ කතා කරා 6ක් විතර. ඔව් අපිච්ඡද පටකේ ලාක්ෂණික ලක්ෂණ 6ක් විතර අපි කතා කරා. අපි ඒකදී මුලින්ම කිව්වා අපිච්ඡද පටක අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරනවා. අපිච්ඡද පටකය අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරනවා. ඒක එක කෘත්‍යයක්. ඊළඟ දෙවෙනි කෘත්‍ය විදියට කිව්වා ඒවයි සෛල ඉතා ආසන්න ඇසිරලා තියෙන. සෛල ළඟින් තමයි ඇසිරලා තියෙන. සෛල ඉතා ආසන්න ඇසිරලා තියෙන. ඊළඟ තව කෘත්‍යයක් තමයි අග්‍රස්ත සහ පාදස්ත ලෙස පෘෂ්ඨ දෙකක් පවතිනවා. අපිච්ඡද පටකයේ සෛල වලට අග්‍රස්ත සහ පාදස්ත විදියට පෘෂ්ඨ දෙකක් පවතිනවා. මම ඒක මේ කතා කරද්දි කිව්වා ඒකින් අපිට තව පොයින්ට් දෙකක් අල්ලන්න පුළුවන්. අග්‍රස්ත සහ පාදස්ත විදියට පෘෂ්ඨ දෙකක් පවතිනවා නම් අපිට පෘෂ්ඨ දෙක ගැන නැවත වතාවක් ආපහු කියන්න පුළුවන්. අග්‍රස්ත පෘෂ්ඨය නිදහස්ව පවතිනවා. පාදස්ත පෘෂ්ඨය දරණු පරිලයට බැඳිලා තියෙනවා. ඒකෝර එතනින් තව පොයින්ට් දෙකයි. ඊළඟට අපි කතා කරා මේ අපිච්ඡද පටකයට රුධිර වාහිනී සැපයීමක් නැහැ කියලා. අපිච්ඡද පටකයට රුධිර වාහිනී සැපයීමක් නොමැත. එතකොට ඒක කියද්දිම අපිට මතක් වෙනවා එතකොට කොහෙන්ද මෙහා පෝෂණය ගන්න කියලා. මෙහා කොහෙන්ද එහෙනම් පෝෂණය ගන්නෙ? මෙහා පෝෂණය ගන්න අපිච්ඡද පටකයට පහළින් පිටලා තියෙන සම්බන්ධක පටකයෙන් තමයි පෝෂණය ලබා ගන්නෙ. එහෙනම් අපිච්ඡද පටකයේ ලාක්ෂණික ලක්ෂණ
තුනක් අහන්නේ. අපි කතා කර අපි මුලින්ම කිව්වා අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරලා තියෙන එකයි. ඊළඟට මේ දැන් මම මේ කියන ඒවා මේ ලියලා තියෙන ඒවට එක ලකුණ ගානේ දාගන්න පොයින්ට් තුනකට. මේ අවයවවල අභ්‍යන්තර හෝ බාහිර නිදහස් පෘෂ්ඨ ආවරණය කරයි. ඊළඟට මේ පටකයේ සෛල ඉතා ආසන්නව ඇසිල්ලා තියෙන පටකයේ සෛල ඉතා ආසන්නව ඇසිල්ලා තියෙන. ඒ වගේම තමයි සෛල වලට අග්‍රස්ත සහ පාදස්ත විදිහේ පෘෂ්ඨ දෙකක් පවතිනවා. අග්‍රස්ත පෘෂ්ඨයේ නිදහස් පවතිනවා. ඒ වගේම තමයි පාදස්ත පෘෂ්ඨයේ දරුණු පල්ලයට සම්බන්ධව තිබේ. එතන එතකොට පොයින්ට් 2යි, එතකොට 3යි 2යි පොයින්ට් 5යි. ඊළඟ එක තමයි 6 වෙනි එක පටකය තුල රුධිර වාහිනී නොමැත. ඊළඟ අනිච්චානුක පටකයට පහළින් ඇති සම්බන්ධක පටකේ පෝෂක සහ ඔක්සිජන් ලබා ගනී. ඔන්න එතකොට පොයින්ට් 7යි. මේ පොයින්ට් 7න් 3ක් ලියලා තියෙනවා නම් ඒ එක පොයින්ට් එකකට එක ලකුණ ගානේ එක කරුණකට එක ගානේ ලකුණු 3ක් දාගන්න. එක කරුණකට එක ලකුණ ගානේ ලකුණු 3ක් ලියලා තියෙනවා නම් තුන්වෙනි ප්‍රශ්නය අහනවා මුඛාස්තරණයේ දැකිය හැකි අපිච්ඡදය කුමක්ද? මුඛාස්තරණයේ දකින්න පුළුවන් අපිච්ඡදය. අපි දන්න මුඛාස්තරණය කියන්නේ නිරන්තරයෙන් සීරීම් වලට ලක් වෙන්න පුළුවන් ස්ථානය තමයි මුඛාස්තරණය කියලා කියන්නේ. ඒ වගේ තියෙන තව ස්ථාන මොනවාද නිරන්තරයෙන් සීරීම් වලට ලක් වෙන්න පුළුවන්? එකක් තමයි අපේ මේ සම මේ පිටත ප්‍රදේශය එකක්. ඊළඟ මුඛාස්තරණය ඊළඟ යෝනි මාර්ගය ඊළඟ උද මාර්ගය. ඕව නිරන්තරයෙන් සීරීම් වලට ලක් වෙන්න පුළුවන් ස්ථාන. ඒ වගේ ස්ථානවල තියෙන්නේ මොන මේ අපිච්ඡදයේද? ස්තරීභූත ශල්කමේ අපිච්ඡදය තමයි ඒවේ තියෙන්නේ. එහෙනම් මුඛාස්තරණයෙන් දකින්න පුළුවන් අපිච්ඡදය මොකද්ද කියලා අහන්නේ. ස්තරීභූත ශල්කමේ අපිච්ඡදය. ඒක ලියනවට එක ලකුණයි. හතරවෙනි ප්‍රශ්නය අහනවා. පහත දක්වා ඇති අපිච්ඡද සෛල දැකිය හැකි ස්ථානයක් බැගින් සඳහන් කරන්න. පහත දක්වා ඇති අපිච්ඡද සෛල දකින්න පුළුවන් ස්ථානයක්. එකක් තමයි අහන්නේ උදාහරණයක්. සරල ශල්කමය අපිච්ඡදය. සරල ශල්කමය අපිච්ඡදය තමයි අපි මුලින්මම ওই අපිච්ඡද ගැන මේ සරල අපිච්ඡද ගැන කතා කරන්නේ මුලින්ම තියෙන්නේ සරල ශල්කමය අපිච්ඡදය. ඒක අර රූප සටහනත් එක්ක අපි කතා කරා. ඒක මේ පැතලිය කියන්නේ තැටියක් වගේ. ඒ වගේ මේක තුනී හින්දේ කරා ද්‍රව්‍ය කාන්ද වෙන පුළුවන්. ද්‍රව්‍ය කාන්ද වෙනවා කියලා කියන්නේ මේක විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වෙන තැන්වල තමයි මේක තියෙන්න පුළුවන් කියලා අපි කතා කරා. ඒක අර කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක එකින් එක පෙළ ගහලා අපිට පාඩම් කරගන්න පුළුවන්. ඒක තාර්කිකව. මොකද මේ එකක් තමයි මේක මේ තැටියක් වගේ. ඊළඟ තුනී කියන්නේ කරා ද්‍රව්‍ය කාන්දු වෙන්න පුළුවන්. ද්‍රව්‍ය කාන්දු වෙන්න පුළුවන් කියන්නේ විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වෙන ස්ථානවල තමයි මේක තියෙන්න පුළුවන්. එහෙනම් කොහෙද මේ සරල ශල්කමය අපිච්ඡදය ඇත්තේ? විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වෙන ස්ථාන මොනවද? එකක් රුධිර කේශනාලිකා. ඊළඟ අනිත් තවත් තැනක් තමයි ගර්ත. රුධිර කේශනාලිකා ගර්ත කියන මේ දෙක තමයි උදාහරණ විදිහට දීලා තිබෙන්නේ. මේ දෙකෙන් එකක් ලියලා තියෙනවනම් එක ලකුණක්. මේ දෙකෙන් එකක් ලියලා තියෙනවනම් එක ලකුණයි. දෙකම ලියන්න අවශ්‍ය නැහැ. එකයිනේ අහන්නේ. එතකොට එක ලකුණයි. ඊළඟට අහනවා ස්තරීභූත ශල්කමය අපිච්ඡදය. දැන් අපි කලින් කිව්වේ නිරන්තරයෙන් සීරීම් වලට ලක් වෙන ස්ථානවල තමයි ස්තරීභූත ශල්කමය අපිච්ඡදය තියෙන්නේ. එහෙනම් නිරන්තරයෙන් සීරීම් වලට ලක් වෙන ස්ථානයක් මොකද්ද? සමේ පිටත ප්‍රදේශය. ඒ වගේම මුඛාස්තරණය, බුද මාර්ගය, ඊළඟ යෝනි මාර්ගය. බුදය සහ යෝනි මාර්ගය. එහෙනම් සමේ මෙන්න මේ වෙන් එක ලියලා තියෙනවා නම් එක ලකුණයි. සමේ පිටත ප්‍රදේශය, එහෙම නැත්නම් මුඛාස්තරණය, එහෙම නැත්නම් බුදය, එහෙම නැත්නම් යෝනි මාර්ගය. මේ හතරෙන් එකක් ලියලා තියෙනවා නම් එක ලකුණයි. ඊළඟ පස්වෙනි එකේ අහලා තියෙනවා සරල ශල්කමය අපිච්ඡදයේ ලක්ෂණ 3ක්. දැන් අහලා තියෙන්නේ සරල ශල්කමය අපිච්ඡදයේ ලක්ෂණ 3ක්. ඔය විදිහටම අනිත් අපිච්ඡදයේ වෙයිත් ලක්ෂණ අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ සරල ඝනාකාර අපිච්ඡදයේ ලක්ෂණ මොනවද? ස්තරීභූත ශල්කමය අපිච්ඡදයේ ලක්ෂණ මොනවද? ඒ විදිහට අහන්න පුළුවන්. දැන් අහලා තියෙන්නේ සරල ශල්කමය අපිච්ඡදය ගැන. අපි සරල ශල්කමය අපිච්ඡදය ගැන කතා කරද්දී කිව්වා ඒක තැටියක් ආකාරයේ මේ සෛල වලින් සැකසිච්ච තනි සෛල ස්තරයක්. සරල ශල්කමය අපිච්ඡදය කියලා කියන්නේ
තැටියක් ආකාරයේ සෛල වලින් සැකසුණු තනි සෛල ස්තරයක්. ඒ වගේම තමයි මේ අපිච්චදේ තුනී වෙන අතර ඒ හරහා ද්‍රව්‍ය කාන්දු වෙන්න පුළුවන්. හරි. ඒක අපිට තාර්කිකව මතක තියාගන්න පුළුවන්. මේක තැටියක් වගේ එතකොට මේක තුනී හින්දා මේක හරහා ද්‍රව්‍ය කාන්දු වෙන්න පුළුවන්. ද්‍රව්‍ය කාන්දු වෙන්න පුළුවන් කියලා කියන්නේ විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වන ස්ථානවල මේ අපිච්චද පටකය අපිට දකින්න පුළුවන්. විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වන ස්ථානවල අපිට මේ අපිච්චද පටකය දකින්නට පුළුවන්. එහෙනම් ලක්ෂණ තුනක් සඳහන් කරන්න. ඒක මෙන්න මෙහෙම තමයි ලිය වෙන්න ඕනේ. තැටියක් ආකාරයේ සෛල වලින් සැකසුණු තනි සෛල ස්තරයකි. ඊළඟ දෙවෙනි ලක්ෂණය තමයි මෙම අපිච්චදය තුනී වන අතර ඒ හරහා ද්‍රව්‍ය කාන්දු වේ. මෙම අපිච්චදය තුනී වන අතර ඒ හරහා ද්‍රව්‍ය කාන්දු වේ. තුන්වෙනි ලක්ෂණය තමයි විසරණයෙන් ද්‍රව්‍ය හුවමාරු වන ස්ථානවල මේ පටකය දැකිය හැකිය. විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වන ස්ථානවල මේ පටකය දකින්න පුළුවන්. එතකොට එක පොයින්ට් එකකට එක ලකුණ ගානේ මේ තුනට ලකුණු 3ක් දාගන්න. ඒකට එක ගානේ 3ට 3යි. ඊළඟ B එකේ පළවෙනි ප්‍රශ්නය අහනවා දේහය තුල වඩාත් බහුලව පවතින පටකය. දේහය තුල වඩාත් බහුලව පවතින පටකය. ඒක අපි විශේෂයෙන්ම කතා කරා. දේහය තුල වඩාත් බහුලව පවතින පටකය මොකද්ද? සම්බන්ධක පටකය. දේහය තුල වඩාත් බහුලව පවතින පටකය සම්බන්ධක පටකය. හැබැයි මේකම ඇහුවනම් දේහය තුල වඩාත් පුළුල්ව පැතිරුණු සම්බන්ධක පටකය මොකද්ද කියලා. දේහය තුල වඩාත් පුළුල්ව පැතිරුණු සම්බන්ධක පටකය මොකද්ද කියලා ඇහුවා. එහෙම වුණොත් ඒකට උත්තරේ තමයි අරියල පටකය. එහෙම නැත්නම් ලිහිණි සම්බන්ධක පටකය. දේහය තුල වඩාත් පුළුල්ව පැතිරුණු මේ සම්බන්ධක පටකය තමයි අරියල පටකය. එහෙම නැත්නම් ලිහිණි සම්බන්ධක පටකය. හැබැයි දේහය තුල වඩාත් බහුල පටකය මොකද්ද කියලා අහුවොත් ඒකට උත්තරේ තමයි සම්බන්ධක පටකය. එහෙනම් මේ කියන්නේ දේහය තුල වඩාත් බහුලව පවතින පටකය මොකක්ද? උත්තරය අංක මේ දේහය තුල වඩාත් බහුලව පවතින පටකය මොකද්ද කියලා අහන්නේ. උත්තරේ තමයි සම්බන්ධක පටකය. එතකොට ඒක ලියනවලු එක ලකුණයි. ඒකට එක ලකුණයි. ඊළඟට අහනවා සම්බන්ධක පටකවල පවතින ලාක්ෂණික ලක්ෂණ මොනවද? සම්බන්ධක පටකවල ලාක්ෂණික ලක්ෂණ. මේක ගැන අහද්දී අපෙන් ගානක් අහන්න. ඒ කියන්නේ ලාක්ෂණික ලක්ෂණ කීයක් ලියන්න ඕනද කියලා අහලා නැහැ. හැබැයි මේකේ බලන්න මේගොල්ලෝ කඩිරි දීලා තියෙන්නේ 4යි. කඩිරි 4යි කියලා කියන්නේ බොහෝවිට බලාපොරොත්තු වෙන්නේ ලාක්ෂණික ලක්ෂණ 4ක් ලියන්න කියන එක තමයි. ඒකෝන මේ වගේ අවස්ථාවේදී මේ කීයක් ලියන්න ඕනද කියන එක කියන්නේ නැතුව නිකන් මෙහෙම ආන්දි කඩිරි පේලි 4යි නම් තියෙන්නේ. මේ ලක්ෂණ 4ක් ඉස්සෙල්ල ලියන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න. මොකද බලාපොරොත්තු වෙන්නේ බොහෝ විට මේ ලක්ෂණ 4ක් තමයි. වෙලාව තිබුණොත් ඇවිල්ලා තාම මතක් වෙන ලක්ෂණ තියෙනවා නම් ඒවා ලියන්න. මොකද ඒකට ඒගොල්ලෝ 4ක් බලාපොරොත්තු වෙලා අපි කාලය අරගෙන තව ඒවා ලිව්වට ලැබෙන්නේ මේ ලක්ෂණ 4කට නම් ලකුණු වෙච්චරයිනේ. ඒක හින්දා කාලය ඉතුරු වෙලා නම් විතරක් තව ඇවිල්ලා ඒකට ලියන්න. එහෙම නැත්නම් අර කඩේරි පෙළි කියන ගානට ලියලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරිනේ. ඒකට සම්බන්ධක පටකවල පවතින ලාක්ෂණික ලක්ෂණ මොනවද කියලා අහනවා. පළවෙනි ලාක්ෂණික ලක්ෂණය තමයි දැන් උඩ ප්‍රශ්නෙදිත් ඒක තිබුණා. පළවෙනි ලක්ෂණය තමයි දේහය තුල වඩාත් බහුලව පවතින පටකය. දේහය තුල වඩාත් බහුලව පවතින පටකය තමයි මේ සම්බන්ධක පටකය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ සම්බන්ධක පටකය මගින් දේහයේ තියෙන විවිධ අවයව සහ පටක ව්‍යුහමය සහ කෘත්‍රිමය විදියට සම්බන්ධ කරනවා. දේහයේ තියෙන විවිධ අවයව සහ පටක ව්‍යුහමය සහ කෘත්‍රිමය විදියට මෙන්න මේ සම්බන්ධක පටකය මගින් සම්බන්ධ කරනවා. ඊළඟ එක තමයි මේ වර්ගයේ පටකවල ඇති විවිධ සෛල විශාල ප්‍රමාණයේ බහිසෛල පූරකයක් තුළ පැතිරෙනවා. මේ වර්ගයේ පටක වල තියෙන විවිධ සෛල හරි සම්බන්ධක පටකය අපි කියමු සෛල වර්ග 5ක් ගැන. ඒ සෛල විශාල ප්‍රමාණයේ බහිසෛලීය පූරකයක් තුළ පැතිරෙනවා. ඒක තව පොයින්ට් එක. ඊළඟ අනිත් පොයින්ට් එක තමයි පූරකය තුළ මේ විවිධාකාරයේ තන්තු වෙනස් ආකාරවල තන්තු අපි තන්තු වර්ග 3ක් කතා කරා. එහෙනම් පූරකය තුළ වෙනස් ආකාරවල තන්තු අඩංගුයි. ඒ වගේම තමයි පූරකය අර්ධ ඝන
ද්‍රව හෝ ඝන විදියට තියෙන පූරකය අර්ධ ඝන කියන්නේ අර ජෙලි වගේ. එහෙම නැත්නම් ඝන විදියට එහෙම නැත්නම් ද්‍රව විදියට තියෙන පූරකය අර්ධ ඝන ද්‍රව හෝ ඝන විදියට පවතිනවා. ඊළඟ ලක්ෂණය තමයි ඝන පූරකය තුළ වෙනස් වර්ගවල සෛල හමු වේවේ. වෙනස් වර්ගවල සෛලන් හමු වෙනස් වර්ගවල මේ තන්තු හමු වෙනවා කියලා ඉස්සෙල්ලා කිව්වා. ඊළඟට වෙනස් වර්ගවල සෛල හම්බ වෙනවා කියලා සෛල වර්ග පහක් තිබ්බා. එහෙනම් ලාක්ෂණික ලක්ෂණ මේකෙදි හතරක් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ලක්ෂණ කිව්වා. ඒ පළවෙනි කිව්ව දේහ තුල වඩාත් බහුලව පවතින පටකේ එකයි. ඊළඟ මෙමගින් අවයව හා පටක ව්‍යුහමය හා කෘත්‍යමය ලෙස සම්බන්ධ කරයි. එක දෙක. තුන්වෙනි එක තමයි මේ වර්ගයේ පටකවල ඇති විවිධ සෛල විශාල ප්‍රමාණයේ බහිසෛලීය පූරකයක් තුළ පැතිරේ. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි පූරකය තුළ වෙනස් ආකාරවල තන්තු අඩංගු වේ කියන එක. ඒක හතර. පස්වෙනි ලක්ෂණ විදිහට කිව්වා පූරකය අර්ධ ඝන ද්‍රව හෝ ඝන ලෙස පවතිනවා කියන එක. ඒක පහ. හයවෙනි පොයින්ට් එක විදිහට මම කිව්වා ඝන පූරකය තුළ වෙනස් වර්ගවල සෛල හම්බ වෙනවා කියන එක. වෙනස් වර්ගවල සෛල හම්බ වෙනවා කියන එක. එතකොට ලක්ෂණ හතරක් මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. මේ ලක්ෂණ හයෙන් මොකක් හරි හතරක් ලියලා තියෙනවනම් ඒකට එක ගානේ ඒ හතරට ලකුණු හතරක් දාගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහන්න තියෙනවා සම්බන්ධක පටකවල පූරකයේ දැකිය හැකි පහත තන්තු මගින් ඉටු කරන කෘත්‍යයක් බැගින් සඳහන් කරන්න. අපි කියමු මේ සම්බන්ධක පටකයේ තන්තු වර්ග තුනක් තියෙයි කියලා. ඒ තන්තු වර්ග තුනෙන් තන්තු වර්ග දෙකක් දීලා තියෙනවා. දෙකක් දීලා ඒ කෘත්‍ය අහලා තියෙනවා. පළවෙනි එක්කෙනා තමයි කොලෙජන් තන්තු. කොලෙජන් තන්තු ගැන කියද්දිම අපි මතකයට එනවා කොලෙජන් කියද්දිම ඔළුවට එනවන ශක්තිය. කොලෙජන් කියන්නේම ශක්තිය කියලා. හරිද? එහෙනම් කොලෙජන් ගැන මේ අහද්දිම අපිට ටග්ගාල මතකයේ දෙන්නේ ශක්තිය. එහෙනම් කොලෙජන් තන්තු වල කෘත්‍ය තමයි ශක්තිය සහ සුනම්‍යතාව සැපීම. කොලෙජන් තන්තු වල කෘත්‍ය ශක්තිය සහ සුනම්‍යතාව සැපීම. ඊළඟ ජාලාකාර තන්තු වල කෘත්‍ය තමයි සම්බන්ධක පටක යාබද පටක වලට බැඳීම. ජාලාකාර තන්තු අපි ඒක අර එක කීප මේ එක වචනකින් වගේ මතක තියාගන්න ජාලාකාර තන්තු කරන්නේ ජාල හදන්නේ සම්බන්ධක පටකයි යාබද පටකයි. එහෙනම් ඒක දැන් අපි ගලපලා ලියන්න ඕනේ. එහෙනම් ජාලාකාර තන්තු වල කෘත්‍ය තමයි සම්බන්ධක පටක යාබද පටක වලට සම්බන්ධ කිරීම. සම්බන්ධ පටක යාබද පටක වලට බැඳීම. එතකොට ඒ දෙක ලියනවට ඒකට එක ගානේ ලකුණු 2යි. ඊළඟ තුන්වෙනි එක අහනවා ලිහිල් සම්බන්ධක පටකයෙන් ඉටු කරන කෘත්‍ය සඳහන් කරන්නේ. ලිහිල් සම්බන්ධක පටකය කියලා කියන්නේ අරියල පටකය. ලිහිල් සම්බන්ධක පටකය කියලා කියන්නේ අරියල පටකය. එහෙනම් ඒකෙන් ඉටු කරන කෘත්‍යයක් තමයි අපිච්ච දේ සහ ඊට යටින් පිහිටි පටක බැඳලා තියාගන්නේ මේ ලිහිල් සම්බන්ධක පටකය. අපිච්ච දේ සහ ඊට යටින් පිහිටි පටක බැඳලා තියාගන්න මෙන්න මේ ලිහිල් සම්බන්ධක පටකය. මේ නිසා අවයව නියමිත ස්ථානවල රඳවා තබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි කිව්ව මේ අපේ දේහ තුළ ඉන්නේ මේ පෙනහළු බහුවඩු වගේ මේ අවයව මේ එහා මෙහා චලනය වෙන්න නොදී නියමිත ස්ථානයේ රඳවල තියාගන්න මෙන්න මේ අරියල පටකේ. එහෙනම් අරියල පටකේ මේ දැන් කෘත්‍ය ආදී අපිච්ච දේ සහ ඊට යටින් පිහිටි පටක බඳ තබා ගන්නවා. මේ නිසා අවයව නියමිත ස්ථානවල රඳවා තබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒක ලැබිලා තියෙන්නේ අපිච්ච දේ සහ ඊට යටින් පිහිටි පටක මෙහෙම බඳලා තියාගන්න එකෙන්. එතකොට ඒක ලියනකොට එක ලකුණ. ඒක ලියන්න ඕන උත්තරේ තමයි අපිච්ච දේ සහ ඊට යටින් පිහිටි පටක බඳ තබයි. මේ නිසා අවයව නියමිත ස්ථානවල රඳවා තබා ගැනීමේ හැකියාව ලැබේ. ඒක ලියනකොට එක ලකුණ. හතරවෙනි ප්‍රශ්නය අහනවා සම්බන්ධක පටක මගින් ඉටු කරන කෘත්‍ය හතරක් සඳහන් කරන්න. සම්බන්ධක පටකවල අපි පොදු කෘත්‍ය හතරක් කතා කරා. සම්බන්ධක පටකවල අපි පොදු කෘත්‍ය හතරක් කතා කරා. සම්බන්ධ පටකවල අපි කතා කරපු පොදු කෘත්‍ය හතරෙන් පළවෙනි එක තමයි බැඳ තබා ගැනීම සහ ව්‍යුහමය සංධාරණය. බැඳ තබා ගැනීම සහ ව්‍යුහමය සංධාරණය කියන එක තමයි පළවෙනි කෘත්‍ය. දෙවෙනි කෘත්‍ය විදියට අපි කතා කරා සම්බන්ධක පටකයේ දෙවෙනි පොදු කෘත්‍ය විදියට ආරක්ෂාව. දෙවෙනි පොදු කෘත්‍ය තමයි ආරක්ෂාව. තුන්වෙනි පොදු කෘත්‍ය තමයි ද්‍රව්‍ය පරිවහනය. ඒ රුධිර පටකයේ තිබ්බනේ. රුධිර පටකයේ මගින් ද්‍රව්‍ය පරිවහනය කරන්න. එහෙනම් තුන්වෙනි පොදු කෘත්‍ය තමයි මේ ද්‍රව්‍ය පරිවහනය. පරිවහනය කියන වචනේ කියද්දිම අපේ ඔළුවට එන පරිවරණය කියන වචනේ.
වචනය. එහෙනම් ඊළඟ කෘත්‍ය තමයි පරිවර්ණය. එහෙනම් සම්බන්ධක පඩකේ පොදු කෘත්‍ය හතරයි. බඳ තබා ගැනීම සහ ව්‍යුහමය සම්ධාරණය, ආරක්ෂාව, ද්‍රව්‍ය පරිවහනය, ඒ වගේම තමයි ද්‍රව්‍ය පරිවහනය සහ පරිවර්ණය. ඒක හතරවෙනි එක. එහෙනම් ඒ හතර තමයි කෘත්‍ය හතර. එහෙනම් මේ හතර ලියලා තියෙන ඉන් එහෙකට එක ලකුණ ගන්න ඒ කෘත්‍යයන් හතරෙන් ලකුණු හතරයි. ඊළඟට අහනවා තන්තුමය සම්බන්ධක පඩකයේ දැකිය හැකි වනුයේ තන්තුමය සම්බන්ධක පඩකයේ දකින්න පුළුවන් කොහෙද කියලා අහනවා. තන්තුමය සම්බන්ධක පඩකයටම අපි කියනවා ඝන සම්බන්ධක පඩකය කියලා. තන්තුමය සම්බන්ධක පඩකයටම අපි කියනවා ඝන සම්බන්ධක පඩකය කියලා. ඒක අපිට දකින්න පුළුවන් කණ්ඩරා සහ බන්ධනී වගේ ආතන්‍ය ශක්තිය අවශ්‍ය ස්ථානවල තමයි මෙන්න මේ ඝන සම්බන්ධක පඩකය අපිට දකින්න පුළුවන්. කණ්ඩරා සහ බන්ධනී වගේ ආතන්‍ය ශක්තිය අවශ්‍ය ස්ථානවල තමයි මෙන්න මේ ඝන සම්බන්ධක පඩකය. එහෙම නැත්නම් තන්තුමය සම්බන්ධක පඩකය දකින්න පුළුවන්. එහෙනම් ඒක ලියනවට එක ලකුණ. ඒක ලියනවට එක ලකුණ. ඊගේ 6 වෙනි ප්‍රශ්නේ අහනවා මේද පඩකයේ කෘත්‍ය දෙකක්. මේද පඩකයේ කෘත්‍ය දෙකක්. එකක් තමයි දේහ පරිවර්ණය. හරි දේහ පරිවර්ණය. අපේ දේහයේ තියෙන තාපය ඒවා පිට වෙන්න නොදී ශරීරයේ තාපය රඳවල තියාගන්නේ මෙන්න මේ මේද පඩකය මගින්. එහෙනම් ඒක දේහ පරිවර්ණය. ඒ වගේම තමයි පිරවුමක් ලෙස ක්‍රියා කරනවා. දැන් අපි නන්න මෙහෙම ඇටසැකිල්ල වගේනේ අපේ දේහයේ ඇටසැකිල්ලනේ තියෙන්නේ. දැන් ඔන්න කකුල කියලා හිතන්න. මේ කකුල මෙහෙම කළා මේ පිරවුම් මෙහෙම හොඳට පුරවල එහෙම තියෙන්නේ මේද පඩකය. මේක නිකන් බර වැහැදිච්ච කකුල නෙවෙයි. හරිද? බර වැහැදිච්ච කකුල නෙවෙයි මේ අර තේරෙනවද මේ තියෙන කකුල. හරිද? මේ තියෙන එහෙම කකුල. හරිද? මේ ඔන්න කකුල් දෙක මේ උඩින් මෙහෙම බඩ එහෙම. හරිද? එතකොට මෙන්න මෙහෙම හොඳට මේ පිරීලා තියෙන්නේ මේ මේද පඩකේ හින්දා. මේක නිකන් බර වැහැදිච්ච කකුලක් වගේ. හරිද? එහෙම මේ හොඳට මෙහෙම පිරීලා තියෙන්නේ මේද පඩකේ නිසා. එහෙනම් මේද පඩකේ තවත් කෘත්‍යයක් තමයි මේ පිරවුමක් ලෙස ක්‍රියා කිරීම. ඊළඟ මේද පඩකේම තියෙන තවත් කෘත්‍යයක් තමයි ඉන්ධන ලෙස මේ දණු ගබඩා කිරීම. ඉන්ධන ලෙස මේ දණු ගබඩා කිරීම තමයි මේ මේද පඩකයේ තියෙන තවත් කෘත්‍යය. මේද පඩකයේ තියෙන තවත් කෘත්‍යයක් තමයි ඉන්ධන ලෙස මේ දණු ගබඩා කරන එක. ඒතකොට මේද පඩකයේ කෘත්‍ය දෙකක් අහලා තියෙන්නේ. මේ තුනෙන් දෙකක් ලියනවට ලකුණු දෙකයි. ඒකන එක ගානේ. ඊළඟට C කොටසට යන්න. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා කොන්ඩ්‍රොයිඩින් සල්ෆේට් වලින් සමන්විත පූරකයක් ඇති සම්බන්ධක පඩකය. කොන්ඩ්‍රොයිඩින් සල්ෆේට් වලින් සමන්විත. කොන්ඩ්‍රොයිඩින් සල්ෆේට් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සංකීර්ණයක් කියලා අපි කිව්වා. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සංකීර්ණයක් කියලා කියන්නේ ඒක කාබනිකයි. කාබනික පූරකයක් තියෙන කෙනෙක් ගැන අපි කතා කරා කාඩිලේජ්. එහෙනම් කාඩිලේජ් වල තමයි කොන්ඩ්‍රොයිඩින් සල්ෆේට් වලින් සමන්විත පූරකයක් තියෙන්නේ. එහෙනම් කොන්ඩ්‍රොයිඩින් සල්ෆේට් වලින් සමන්විත පූරකයක් ඇති සම්බන්ධක පඩකය කුමක්ද? උත්තරේ තමයි කාඩිලේජ් පඩකය. ඒක ලියනකොට එක ලකුණ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ විදිහට කොන්ඩ්‍රොයිඩින් සල්ෆේට් ශ්‍රාවය කරනුයේ කුමක් මගින්ද? කොන්ඩ්‍රොයිඩින් සල්ෆේට් ශ්‍රාවය කරන්නේ මොකකින්ද කියලා අහනවා. ඒක ශ්‍රාවය කරන්නේ කොන්ඩ්‍රොසයිට් වලින්. කොන්ඩ්‍රොසයිට් වලින් තමයි මේ කොන්ඩ්‍රොයිඩින් සල්ෆේට් සහ කොලජන් තන්තු කියන දෙන්නම ශ්‍රාවය කරන්නේ. එහෙනම් කොන්ඩ්‍රොයිඩින් සල්ෆේට් ශ්‍රාවය කරන්නේ කුමක් මගින්ද? කොන්ඩ්‍රොසයිට් මගිනි. උත්තරේ ඒක ලියනවට එක ලකුණයි. ඒක ලියනවට එක ලකුණයි. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය අහනවා රුධිර පඩකයේ විශේෂණීය වූ සම්බන්ධක පඩකයක් ලෙස හඳුන්වන්නේ. රුධිර පඩකයේ විශේෂණීය වෙච්ච සම්බන්ධක පඩකයක් විදිහට හඳුන්වන්නේ ඇයි කියලා අහනවා. අපි රුධිර පඩකය ගැන කතා කරද්දී කිව්වා ඒ වෙලාවෙම කිව්වා මේ රුධිර පඩකයේ අනිත් පඩක වලට වඩා විශේෂයි කියලා. දැන් මේකෙදී අහන්නේ ඇයි ඒ විශේෂ කියලා. මේ දැන් මේකෙත් මේ සම්බන්ධක ලෙස හඳුන්වන්නේ ඇයි කියලා දීලා තියෙන කඩේරි පෙළි 3යි. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේකේ පොයින්ට් 3ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඒ කියන්නේ එහෙම හඳුන්වන්නේ ඇයි කියලා කරුණු 3කින් තමයි අපි ලියන්න ඕන. බොහෝ විට හරිද? එහෙම නැත්නම් ඊට වඩා අඩු ගාණක් වෙනත් පුළුවන්, වැඩි ගාණක් වෙනත් පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් කඩේරි පෙළි 3ක් කියලා කියන්නේ ඒක කරුණු 3කින් තමයි අහන්නේ. එහෙනම් රුධිර පඩකයේ විශේෂණය වෙච්ච සම්බන්ධක පඩකයක් ලෙස හඳුන්වන්නේ ඇයි? පළවෙනි එක තමයි ඒකේ පූරකය රුධිර සෛල වලින් ස්‍රාවය නොවන නිසා. මේකේ තියෙන එක විශේෂයක් තමයි පූරකේ රුධිර සෛල වලින් නෙවෙයි ස්‍රාවය වෙන්නේ. පූරකේ රුධිර සෛල වලින්
නෙමෙයි ශ්‍රාව්‍ය වෙන්නේ. දැන් අනිත් පටකවල එයාලේ පූරකේ ශ්‍රාව්‍ය වුණේ එයාලේ සෛල වලින්. හැබැයි රුධිර පටකේ පූරකේ ශ්‍රාව්‍ය වෙන්නේ රුධිර සෛල වලින් නෙවෙයි. ඒක එක විශේෂත්වයක්. අනිත් එක තමයි මේ රුධිර මේ තන්තු කියන ඒවා. තන්තු ඇති වෙන්නේ රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියේදී විතරයි. රුධිරය කැටි ගැසීමේදී පමණක් මේ තන්තු ඇති වෙන නිසා. ඊළඟ තුන්වෙනි එක තමයි රුධිරයේ බහිස්සෛලීය පූරකය. බහිස්සෛලීය පූරකයට අපි කියුවා ප්ලාස්මාවේ කියලා. අපි අර ප්ලාස්මාවනේ මේ රතු රුධිර සෛල, සුදු රුධිර සෛල සහ පට්ටිකක් විරතිය කියලා කිව්වේ. අන්නේ ප්ලාස්මාව ද්‍රවමය අවස්ථාවේ පවතින නිසා. මේ ප්ලාස්මාව ද්‍රවමය අවස්ථාවේ පවතින නිසා තමයි අනිත් ලක්ෂණය. එහෙනම් විශේෂණය වෙච්ච සම්බන්ධක පටකයක් ලෙස හඳුන්වන්නේ. ඇයි? ඒක පූරක රුධිර සෛල මගින් ස්‍රාවය නොවන නිසා. අනිත් දෙවෙනි ලක්ෂණය තමයි රුධිරයේ කැටි ගැසීමේ ක්‍රියාවලියේදී පමණක් තන්තු ඇති වෙන නිසා. රුධිරයේ කැටි ගැසීමේ ක්‍රියාවලියේදී පමණක් තන්තු ඇති වෙන නිසා. තුන්වෙනි එක තමයි රුධිරයේ බහිස්සෛලීය පූරකය. එනම් ප්ලාස්මාව ද්‍රවමය අවස්ථාවේ පවතින නිසා. රුධිරයේ බහිස්සෛලීය පූරකය. ඒ කියන්නේ ප්ලාස්මාව ද්‍රවමය අවස්ථාවේ පවතින නිසා. ඒක තමයි තුන්වෙනි ලක්ෂණය. එහෙනම් ඔය තුන ලියලා තියෙනවා නම් ඒකට එක ගානේ ලකුණු 3යි. හරිද? ඒකට එක ගානේ ලකුණු 3යි. ඊළඟට රුධිර පටකේ ප්‍රධාන කෘත්‍ය සඳහන් කරන්න. ඒකෙත් කෘත්‍ය 3ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. රුධිර පටකේ ප්‍රධාන කෘත්‍ය. රුධිර පටකේ කෘත්‍ය ගැන කතා කරද්දී අපි කතා කරමු ද්‍රව්‍ය පරිවහනය. ද්‍රව්‍ය පරිවහනය. මේ රතු රුධිර සෛල මගින් ශ්වසන වායු, ඒ කියන්නේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ ශ්වසන වායු සහ පෝෂක පරිවහනය කරනවා. එහෙනම් රුධිර පටකයේ එක කෘත්‍යයක් තමයි ද්‍රව්‍ය පරිවහනය. ඊළඟට තව කෘත්‍යයක් තමයි ආරක්ෂාව. විශේෂයෙන් සුදු රුධිර සෛල මගින් ආරක්ෂාව. ආරක්ෂාව ගැන කතා කරන්නේ දැන් ආරක්ෂාව තුන් දෙනෙක් යටතේම අපි කෘත්‍ය විදිහට කතා කරා. ඉස්සෙල්ලම අපිච්ඡද පටල ගැන කතා කරද්දී යාගේ එක කෘත්‍යයක් විදිහට අපි ආරක්ෂාව කතා කරා. ඊළඟ සුදු රුධිර ගැන කතා කරද්දී එතෙන්දිත් අපි එයාගේ කෘත්‍යයක් විදිහට ආරක්ෂාව කතා කරා. ඒ වගේම තමයි රුධිර පටකයේ කෘත්‍යයක් විදිහට අපි ආරක්ෂාව කතා කරනවා. කොහොම සුදු රුධිර කියන්නේ රුධිර පටකයේ මේ සංරචකයන්නේ. එතකොට රුධිර පටකයේ අනිත් කෘත්‍යය තමයි ආශ්‍රිත විදානය. රුධිර පටකයේ අනිත් කෘත්‍යය තමයි ආශ්‍රිත විදානය. හරිද? එහෙනම් රුධිර පටකයේ ප්‍රධාන කෘත්‍ය සඳහන් කරන්න කියනවා. පළවෙනි එක ද්‍රව්‍ය පරිවහනය, ඊළඟට ආරක්ෂාව සහ ඊළඟට ආශ්‍රිත විදානය. ඔය තුන ඉහළ තියෙන එකකට එක ගානේ ලකුණු 3යි. ඊළඟ පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ අන්තිමටම අහනවා ග්ලියා සෛල මගින් ඉටු කරන කෘත්‍ය 3. ග්ලියා සෛල මගින් ඉටු කරන කෘත්‍ය 3ක් සඳහන් කරන්න කියලා කියනවා. ග්ලියා සෛල මගින් තමයි ස්නායු සෛල වලට පෝෂණය සපයන්නේ. ස්නායු සෛල වලට පෝෂණය සැපයීම. ඒ වගේම ස්නායු සෛල පරිවර්ණය කිරීම කරන්නේ මෙන්න මේ ග්ලියා සෛල මගින්. ග්ලියා සෛල කියන්නේ නියුරෝග්ලියා. හරිද? ග්ලියා සෛල කියන්නේ නියුරෝග්ලියා වලට. දැන් ඒ නියුරෝග්ලියා මගින් තමයි ස්නායු සෛල පරිවර්ණය කිරීම සිදු කරන්නේ. ඒ වගේම ස්නායු සෛල වල අඩුව සම්පූර්ණ කිරීම සහ පිරවීම. මේ ස්නායු සෛල වල අඩුව සම්පූර්ණ කිරීම සහ පිරවීම සිදු කරන්නේ මේ නියුරෝග්ලියා මගින් තමයි. ඒ වගේම ඇතැම් අවස්ථාවල ස්නායු සෛල වල කෘත්‍ය නිසි ලෙස හැසිරෙන්නේ. ඇතැම් අවස්ථාවල ස්නායු සෛල වල කෘත්‍ය නිසි ලෙස හසුරවන්නේ මෙන්න මේ කියන ග්ලියා සෛල මගින්. හරිද? එතකොට දැන් ඔන්න අපි මේ ප්‍රශ්න වලට උත්තර ටික සාකච්ඡා කරලා ඉවරයි. එතකොට දැන් මෙතන දැන් ඔයාගේ මේවට ලැබිච්ච ලකුණු ගාන එකතු කරන්න. ලකුණු ගාන එකතු කරද්දී මේකේ මුළු ලකුණු මේ හැදිලා ඇති ලකුණු 40ක්. අන්නේ ලකුණු 40 ඊළඟට 2.5න් වැඩි කරන්න. ඒ ලකුණු 40 2.5න් වැඩි කරන්න. ඒක වැඩි කරාම ලකුණු 100ක් එවි. එතකොට ඔයාලා බලාගෙන කරන ලකුණු 100න් ඔයාලට කීයක් ලැබිලාද කියන එක එක්සෑම් එකේදී මේ ටික මෙහෙම එන ලකුණු ගාන 40යි. ඒක 2.5න් තමයි වැඩි කරලා ඒකෙන් කීයද කියන එක තමයි බලන්නේ. දැන් මේ ටික මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී එකතු වෙන ඔක්කොම උත්තර හරින ඔක්කොම උත්තර ටික හරින ලකුණු 40ක් එකතු වෙලා ඇති. ඒක තමයි 2.5න් වැඩි කරන්න ඕන. දැන් ඔයා ගත්ත ලකුණු ගාන 2.5න් වැඩි කරන්න. වැඩි කරලා බලන්න ලකුණු 100න් කීයක් තියෙද කියන එක. හරි. එහෙනම් ඔන්න අද දවසේ අපේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න සාකච්ඡාව අවසానයි. එතකොට මේක තේරුණාද නැද්ද කියන එක පොඩ්ඩක් එක මට දැනගන්න කමෙන්ට් එකක් විදියට දාලා තියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ඔයාගේ යාළුවන්ට
ෂෙයා කරන්න. යාළුවන්ටත් කියන්න මෙහෙම ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝස් වගේ තියෙයි කියන එක. ඒ වගේම page මේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට මේ වගේ වීඩියෝස් නැවත දානවා. එහෙනම් අද වැඩසටහන ඉවරයි. එහෙනම් මේක මෙතනින් ඉවර කරනවා. හරිනේ.